හරි ආයිබෝවන් ඔයාලා ඔක්කොටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සහ මේ ඔන්න අද ඉඳන් ඔයාලගේ ෆිසික්ස් කෑල්ල පටන් ගන්නවා. ෆිසික්ස් එකේ අමාරු පාඩමක් තමයි බලය කියලා කියන්නේ. බලයෙන් තමයි අපි වැඩ ටික පටන් ගන්න. එතකොට බලයේ පාර්ට් 1 එක අද ගණන් හදනවා, තියරි කතා කරනවා. හැම දෙයක්ම මෙතනදී කතා කරනවා. එහෙනම් පටන් ගමු ෆිසික්ස්. හරි. වැඩේ පටන් ගමු දැන්. හරි. ළමයි ෆිසික්ස් කියන්නේ මොනවද? භෞතික විද්‍යාව. භෞතික විද්‍යාවේදී මොනවද කතා කරන්නේ? භෞතික විද්‍යාවේදී ළමයි අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් මොනවා හරි වස්තුවක් මොකක් හරි වස්තුවක් චලනය කරන එක සම්බන්ධව. එහෙම නැත්නම් මොනවා හරි වස්තුවක් ක්‍රියා කරන ආකාරය පිළිබඳව. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ පොඩි කාර් එකක්. මේ කාර් එක මෙතනින් මම තියලා යම්කිසි ස්ථානයකට යවනවා. හරිද? යම්කිසි ස්ථානයකට යවනවා. දැන් මේ කාර් එක මේ අවස්ථාවේ මෙතන තියෙන්නේ. හැබැයි මං යම්කිසි බලයක් දීලා මෙන්න මේ අවස්ථාවට පත් කරනවා. ඔන්න ඔය අවස්ථාවන් වලදී තමයි අපි ෆිසික්ස් භාවිතා කරන්නේ. ඒ කියන්නේ භෞතික විද්‍යාව භාවිතා කරන්නේ. දැන් ඔයා ඉඳගෙන ඉන්නවා. ඔළුවට වැටෙනවා මොකද්ද? පොල් ගෙඩියක්. පොල් ගහක් යට ඉඳන් ඉන්නවා. පොල් ගෙඩියක් ඔළුවට වැටෙනවා. මොකද වෙන්නේ? ෆිසික්ස්. හරිද? පොල් ගෙඩිය වැටලා මැරෙනවා. ෆිසික්ස් නිසා නේ. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා පොල් ගෙඩිය ඔළුවට වැටලා මැරෙන්නේ නේ. කොස් ගෙඩියක් හරි පොල් ගෙඩියක් හරි කියමු ඔළුවට වැටලා මැරෙන්නේ. ඇයි? ෆිසික්ස් ගුරුත්වාකර්ෂණ බලය. එතකොට අපි ඔය ගුරුත්වාකර්ෂණ බලය කියයි ඊට පස්සේ කාර්ය ශක්තිය ජවය කියයි ඊට පස්සේ බලය ගැන කතා කරොත් බල විභේදනය කියයි ඊට පස්සේ බලය ගැන කතා කරොත් ගම්‍යතාවය කියයි කීයක දේවල් තියෙනවා. ඕක තමයි අපි මේ ෆිසික්ස් සම්බන්ධව කතා කරද්දී ඔන්න ඔය වගේ මාතෘකා ටිකක් තමයි අපි කතා කරන්නේ. තව ගොඩාක් ඒවා තියෙනවා. ඔයාලට ඔයාලගේ විෂයට අදාළව සරලව ටිකක් සමහර අවස්ථාවන් වලදී චුට්ටක් ගැඹුරට තියෙනවා. සරලව හැබැයි ඔයාට අපේ පන්තියේදී ওই ටික ඉගෙන ගන්න පුළුවන්. ගණන් හදනවා, තියරි කතා කරනවා. එතකොට පාර්ට් දෙකක් වශයෙන් සෙෂන් දෙකක් විදිහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සමහර විට සෙෂන් 3ක් විදිහට මේක යන්නත් පුළුවන්. එහෙනම් පටන් ගමු ෆිසික්ස්. හරි. එහෙනම් ළමයි ෆිසික්ස් කියන්නේ මොකද්ද? ෆිසික්ස් කියන්නේ මොකද්ද? ෆිසික්ස් කියලා කියන්නේ ළමයි මෙන්න මේ වගේ දෙයක්. දැන් බලමු අපි මොකද්ද ඒ කියලා. හරි. දැන් මම ඔයාට යම් කිසි දෙයක් මෙතන පෙන්නනවා. මේ දේවල් කර කර තමයි ඔයාලට කියලා දෙන්නේ. ඒවත් එක්ක වැඩේ අල්ලගන්න. දැන් ළමයි මම මෙන්න මෙතනින් මේ වගේ පොඩි වාහනයක් තියලා තියෙනවා. හරිද? මොකක් හරි වාහනයක් කියලා හිතන්න. හරිද? ඔන්න දැන් වාහනේ තියෙනවා. වාහනේ තියෙනවා. දැන් වාහනේ ගත්තට පස්සේ මේ වාහනේ මම මෙතන ඉඳන් මෙන්න මෙතන ඉඳන් මම මෙතනින් අත තියාගන්නම් මෙන්න මෙහෙට චලනය කරනවා. ඔන්න යනවා. දැක්කද? වාහනේ මෙතන ඉඳන් මෙන්න මෙහෙට චලනය කරනවා. ඔන්න ෆිසික්ස් භෞතික විද්‍යාව. ඒ කියන්නේ මේ වාහනේ ඇයි මෙහෙම චලනය වෙන්නේ? මේ වාහනේ ඇයි මෙහෙම චලනය වෙන්නේ? ඇයි චලනය වෙන්නේ? වාහනේ චලනය වෙන්න ප්‍රධාන හේතුව තමයි ළමයි. හරිද? දැක්කද? චලනය වෙන්න ප්‍රධාන හේතුව තමයි ළමයි බලය. යම් කිසි බලයක් වස්තුවකට යෙදුනහම චලනය වෙනවා. හරිද? ඔයා නිශ්චලව ඉඳගෙන ඉන්නවා. හරිද? නැත්තම් හිටගෙන ඉන්නවා. මොකෙක් හරි අධික බලයක් දාලා පයින් පාරක් ගහනවා. විසි වෙනව නේද? අන්න නිශ්චල වස්තුව චලනය වෙනවා. ඔයා නිශ්චලයි වස්තුවක් ඔයා ඒ අවස්ථාවේදී පයින් පාරක් ගහනවා එන්න දෙන බලය ඉසික් වෙනවා. චලනය වෙනවා ඉස්සරහට. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් අල්මාරියක්. අල්මාරිය තල්ලු කරන්න ඕනේ එහා පැත්තේ කාමරේට. අල්මාරිය අරන් යන්න ඕනේ එහා පැත්තේ කාමරේට. උස්සගෙන යනවද? නැහැ. තල්ලු කරගෙන යනවා. යම් කිසි බලයක් දෙන්න ඕනේ. ඔය හැම අවස්ථාවකදීම අපි භාවිතා කරන්නේ බලය කියන එක. එහෙනම් ළමයි ඔය බලය කියන එක අපිට ඉතාමත්ම වැදගත් කෑල්ලක්. ඒ නිසා තමයි මේ බලය ලොකුවට අපි කතා කරන්නේ. පැහැදිලිද? එහෙනම් පටන් ගමු මාතෘකාව බලය. මාතෘකාව දාගන්න බලය කියලා. මාතෘකාව දාගන්න බලය කියලා. බලය කියලා දාගන්න.
හරිනේ? හරිනේ ළමයි. හරි. එහෙනම් ඒක සෙට්. හරිද? හරි. දැන් දාගන්න ළමයි බලය කියලා මාතෘකාව. බලය. හරි. අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම බලය වගේ දෙයක් කතා කරද්දී අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. බලය කියන එක කොහොමද අපි අර්ථ දක්වන්නේ කියන එක සම්බන්ධ. ඊට කලින් මම ඔයාට මෙන්න මෙහෙම දෙයක් කියලා දෙන්නම්. අපි දන්නවා මේ ලෝකේ තියෙන වස්තුන්. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන යම්කිසි රාශීන්. හරිද? වස්තුන් චලනය කිරීමට දායක වන රාශීන්. ඒ කියන්නේ මොනවා හරි රාශියක්. අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකක් යටතේ. රාශි කියන්නේ මොනවද? රාශි කියලා කියන්නේ ළමයි එකක් උදාහරණයක් විදිහට මම මේ දැන් කතා කරපු බලය. බලය එක රාශියක්. ඊට පස්සේ කාලය. කාලය තව රාශියක්. හරිද? වෙලාව යනවනේ. වස්තුන් චලනය වෙනවා. මේ ලෝකේ ඒක නෙවෙන්නේ. හරිද? දැන් හිතන්න. මේ ලෝකේ වෙලාව යනවා. වෙලාව යනකොට වස්තුන් චලනය වෙනවා. හරිද? උදාහරණයක් විදිහට ඔයා පැයක් පාර ගාවට ගිහිල්ලා බලන්න. පැය අන්න කාලය. කාලය කියන රාශිය පදනම් කරගෙන වාහන චලනය වීම ඔයා බලනවා. එතකොට ඒ කාලවකවානුව තුල තවත් රාශියක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ විදිහට අපිට භෞතික රාශීන් වෙන් කරන්න පුළුවන්. භෞතිකව වෙන දේවල් මේ ලෝකයේ භෞතිකව වෙන දේවල් තමයි අපි භෞතිකව වෙන දෙයට දායක වෙන රාශීන් විදිහට භෞතික රාශීන් හඳුන්වන්නේ. භෞතිකව වෙන දේවල් වලට දායක වෙන රාශීන් විදිහට භෞතික රාශි හඳුන්වනවා. හරි. එහෙනම් භෞතික රාශි ගත්තට පස්සේ ළමයි අද අපේ මාතෘකාව බලය භෞතික රාශීන් ගත්තට පස්සේ ළමයි අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා කෑලි දෙකක් යටතේ. භෞතික රාශීන් කොටස් දෙකයි දෛශික අදිශ. මොකද්ද? භෞතික රාශීන් කොටස් දෙකයි දෛශික අදිශ. භෞතික රාශීන් කොටස් දෙකයි. භෞතික රාශීන් කොටස් දෙකයි. මොකද්ද? භෞතික රාශීන් කොටස් දෙකයි. දෛශික සහ අදිශ. දෛශික සහ අදිශ. භෞතික රාශීන් කොටස් දෙකයි දෛශික සහ අදිශ. ඔන්න ලස්සනට වැඩේ කරගෙන යන්න. භෞතික රාශීන් කෑලි දෙකකට බෙදෙනවා දෛශික අදිශ. දෛශික කියලා කියන්නේ මොකද්ද? අදිශ කියලා කියන්නේ මොකද්ද? දෛශිකයක් කියලා කියන්නේ ළමයි යම්කිසි දිශාවක් සහ විශාලත්වයක් තියෙන රාශීන්. හරිද? දෛශික රාශීන් වලට අනිවාර්යෙන් තියෙන්න ඕනේ දිශාවක්. දිශාව තියෙන්න ඕනේ. අනිවාර්යෙන් දෛශික රාශීන් වලට තියෙන්න ඕනේ යම්කිසි විශාලත්වයක්. නිව්ටන් නිස්සක බලයක් දෙනවා. වාහන චලනය වෙනවා. නේ? ඔන්න විශාලත්වය. අදිශ කියන්නේ මොකද්ද? අදිශ කියන්නේ ළමයි දිශාවක් නැති යම්කිසි විශාලත්වයක් තියෙන ඔන්න තප්පර 10යි විශාලත්වය. දිශාවක් නැති යම්කිසි විශාලත්වයක් තියෙන රාශීන්. ඔන්න දැන් වැඩේ හොඳට තිය වෙන්න ඕනේ, පැහැදිලි වෙන්න ඕනේ. දෛශික රාශියක් කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් තියෙන, විශාලත්වයක් සහ දිශාවක් තියෙන. දෛශික රාශීන් කියන්නේ විශාලත්වයක් දිශාවක් තියෙන, විශාලත්වයක් දිශාවක් තියෙන, විශාලත්වයක් දිශාවක් තියෙනවා නම් දෛශික. හරිද? දෛශික. විශාලත්වයක් සහ දිශාවක් නැත්නම් විශාලත්වයක් තියෙන දිශාවක් නැත්නම් අදිශ. හරි. චුට්ටක් පැටලුණානේ. දැන් ආයෙ බලමු. හරි. මෙතන තිබ්බ පාඩම් කරනවා ඈ. භෞතික රාශීන්. හරිද? භෞතික රාශීන්. භෞතික රාශීන් කෑලි දෙකයි. භෞතික රාශීන් කෑලි දෙක මොකද්ද? දෛශික සහ අදිශ. දෛශික සහ අදිශ. දෛශික කියන්නේ දිශාවක් සහ විශාලත්වයක් තියෙන රාශීන් දෛශික රාශීන්. අදිශ දිශාවක් නැති විශාලත්වයක් තියෙන රාශීන්. හරිද? හරි. ඔන්න ඔය දෙක අපි දැන් ටග් ගාලා බලමු. දැන්. හරිද? ශනික බලමු. හරි. දැන් අපි බලමු මොකද්ද මේ රාශීන් දෙක කියලා. හරි. ඔන්න මම අවස්ථා දෙක පෙන්නනවා. මෙන්න මෙහෙම. ඔන්න ළමයි දෛශික රාශි මේ පැත්තේ, අදිශ රාශි මම මේ පැත්තේ තියෙනවා.
දෛසික රාශියක් විදිහට ළමයි ඔන්න මම කතා කරා දිශාවක් සහ විශාලත්වයක් තියෙන. දෛසික රාශි දිශාවකුත් තියෙනවා විශාලත්වයකුත් තියෙනවා. ඔන්න බලන්න වැඩි. දැන් මම හරිද? දැන් මම මෙන්න මේ වස්තුව මෙහෙම තියෙනවා. ඔන්න යම්කිසි විශාලත්වයක් ඔන්න දෙනවා. ඔන්න යම්කිසි විශාලත්වයක් දෙනවා. ඔන්න මන් දෙනවා යම්කිසි විශාලත්වයක්. එතකොට මේ විශාලත්වය පදනම් කරගෙන මෙයා මෙහෙට චලනය වෙන්නේ. කොහෙටද? මෙයා මෙහෙට චලනය වෙන්නේ. මේ විශාලත්වය පදනම් කරගෙන මෙහෙට චලනය වෙන්නේ. දැන් බලන්න වැඩි. ඔන්න දෛසික රාශිය ඈ. ඔන්න දෛසික රාශිය. දැක්කද? විශාලත්වය පදනම් කරගෙන එකම දිශාවකට යන්නේ. වෙනස් වෙනවද? නැහැ. විශාලත්වයත් එක්ක එකම දිශාවකට යන්නේ. විශාලත්වයත් එක්ක යම්කිසි දිශාවකට යන්නේ. හරිද? මේක යම්කිසි දිශාවක් පදනම් කරගෙන ඔන්න විශාලත්වයට යනවා. ඔන්න දෛසික රාශියක් ගියා. එතකොට අපි ගත්තොත් එහෙම අදිශ රාශිය. හරිද? අදිශ රාශිය කියන්නේ මොකද්ද? අදිශයි කියන්නේ මෙන්න අදිශ රාශිය. මේ ළමයි ඔයාලට මේකේ පේනවද? දිශාවක් තියෙනවද මෙයාලට? දිශාවක් තියෙනවද නැහැ? මෙයාලට යන්න කියලා දිශාවක් නැහැ. මෙයා නැගෙනහිරට යනවද? බටහිරට යනවද? නැහැ. මෙයා රවුමට යනවා. රවුමට යනවා කියන එක දිශාවක්ද? නැහැනේ. එක්ක දක්ෂිනාවර්ත යනවා. දිශාවක්ද? නැහැනේ. එක්ක වාමාවර්ත යනවා. දිශාවක්ද? නැහැනේ. මේ කට්ට යන්නේ කොහටද? දක්ෂිනාවර්ත. මෙහෙටනේ යන්නේ මේ. මෙන්න මෙහෙට යනවා. මේ ඔන්න ඔහම යනවා. ගෙදර තියෙන ඔරලෝසුව අරගෙන බලන්න. හරිද? කඩන්න එපා. මෙහෙම දිශාවක් පදනම් කරගෙන යනවා. හරිද? ඔන්න දෛසික රාශියක්ද? නෑ අදිශ රාශියක්. පැහැදිලිද? එහෙනම් අවස්ථා දෙකයි. මෙන්න දෛසික රාශිය. හරිද? මේක වැටෙයි ගණන් ගන්න එපා. මෙන්න දෛසික රාශිය. හරිද? මෙන්න අදිශ රාශිය. මේකට තියෙන විශාලත්වයක් විතරයි. දැන් වෙලාව කීයද? 9යි. දැන් වෙලාව කීයද? 9යි. මේක වෙලාව වැරදි. දැන් වෙලාව 9යි. අපි කියනවද දිශාව? දැන් වෙලාව දක්ෂිනාවර්තව 9යි කියලා. මොකෙට හරි එහෙම කිව්වොත් මොකද වෙන්නේ? දැන් වෙලාව දකුණට 9යි. දැන් වෙලාව වමට 9යි. දැන් වෙලාව රවුමට 9යි. එහෙම කියන්නේ දිශාවක් නැහැ. ඒ හින්දා අපි ගන්නෙ මොකද්ද? දිශාවක් නැති විශාලත්වයක් ඇති රාශීන් අදිශ රාශීන්. දිශාව නැහැ විශාලත්වය තියෙනවා අදිශ. දිශාව තියෙනවා විශාලත්වයක් තියෙනවා දෛශික. ඔන්න දැන් වැඩේ ගොඩ ඈ. හරිද? වෙන මොකුත් දැන් ඔන්න ක්ලියර් අන්ක්ලියර් තැන් නැහැ. ක්ලියර් ඔක්කොම හරි. ඒක සෙට්. එහෙනම් අපි මේකට උදාහරණ බලමු. මොනවද ගන්න පුළුවන් උදාහරණ? දෛශික රාශීන් බර උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් බර. ඊට පස්සේ බලය. ඊට පස්සේ ගම්ම්‍යතාව. ඊට පස්සේ බලගූර්ණය. ව්‍යාවර්තය. බලගූර්ණය, ව්‍යාවර්තය, ප්‍රවේගය, ත්වරණය. ඔය හැම එකකටම ළමයි දිශාවක් සහ විශාලත්වයක් තියෙනවා. ප්‍රවේගය අපි කතා කරනවා ප්‍රවේගය කොහොමද? තප්පරයට මීටර් 10ක ප්‍රවේගයකින් වස්තුවක් නැගෙනහිරට චලනය වේ. ත්වරණය තප්පර වර්ගයට මීටර් 10ක ත්වරණයකින් වස්තුවක් කන්දක් නගී. නේ? වස්තුවක් කන්දක් නගී. කන්ද උඩටනේ යන්නේ. කන්දක් නගී කිව්වහම දිශාවක් තියෙනවා උඩට යන්නේ. කන්දක් නගී කිව්වහම කන්ද පල්ලෙහා යන්නේ නැහැ. කන්දක් නගී කිව්වහම පහළට යන්නේ නැහැ නේ වස්තුව. එහෙනම් වාහනේ අවුලක්. නේ? නැත්තම් ඔයාගේ අවුලක්. කන්දක් ඉහළට වාහනයක් නගී. දිශාවක් තියෙනවා. සවිශාලත්වයකුත් තියෙනවා. ව්‍යාවර්තය. ඊට පස්සේ කතා කරමු ව්‍යාවර්තය. මොකද්ද ව්‍යාවර්තය කියන්නේ? ජවරෝධය කැරගෙනවා. ජවරෝධය කියන්නේ මොකද්ද? ඊටීවල උගන්වනවනේ ජවරෝධය කියන්නේ. දාංගර කද්දට සම්බන්ධ වෙලා තියෙන කොටස. හරිද? ජවරෝධය. එහෙම ඕනිත් නැහැ. මොකක් හරි වස්තුවක් ගත්තා. ව්‍යාවර්තය කියන්නේ මොකද්ද? යම් කිසි කේන්ද්‍රයක් පදනම් කරගෙන වස්තුව කැරගෙනවා. එක තැනක කැරගෙනවා. මොකක් හරි පදනම් මෙන්න මෙහෙම වස්තුව තියෙනවා. මේ F යම් කිසි r දුරකින් කැරගෙනවා. ඔන්න ව්‍යාවර්තය. දිශාවක් තියෙනවනේ. අපි කියනවා කොහොමද? අපි කියනවා මේක යම් කිසි රවුමකට යන්නේ. ඒ කියන්නේ දක්ෂිනාවර්ත හෝ වාමාවර්ත කියලා කියන්නේ අපි. දක්ෂිනාවර්ත හෝ වාමාවර්ත. හරිද? දක්ෂිනාවර්ත හෝ වාමාවර්ත. හැබැයි ඔරලෝසුවේ ওই කතාව අර දක්ෂිනාවර්ත වාමාවර්ත දාන්න බෑ. හොඳේ ඒක වෙනම කතාවක්. ඒ හින්දා ඒකට දිශාවක් අපි කතා කරන්නේ. හැබැයි මෙතනදි ගන්නවා. ඒක පටලවා ගන්න එපා. ඔරලෝසුවේ කතාවේ ඒක වෙනයි මේක වෙනයි. නේද? ඔරලෝසුවට බලයක් නෙමෙයිනේ අපි දෙන්නේ.
මෙතනදී බලයක් යටතේනේ යන්නේ. ඉතින් බලයට දිශාවක් තියෙනවා නම් ළමයි විශාලත්වයකුත් තියෙනවා නම් පියාවර්තයත් ඔටෝමැටිකලි විශාලත්වයක් සහ දිශාවක් තියෙන දෛශික රාශියක් වෙනවා. එච්චරයි. හරිද? හරිනේ. එහෙනම් ඔරලෝසුවත් එක්ක එක පැටලව ගන්න එපා. එහෙනම් හරි. හරි ළමයි. හරි ඒක ඉවරයි ඈ. දැන් ඔන්න ඔය ටික දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි චුට්ටක් ගමු බර කියන්නේ මොකද්ද? බර කියලා කියන්නේ මම වස්තුවක් ගන්නවා මෙන්න මේ වගේ වස්තුවක් අරගත්තාම බරයි. දැක්කද? බර. දැන් මම මෙහෙම තියෙනවා අත්තට දුන්නේ ගමන් මේක පාත් වෙනවා. ඇයි ඒ? මෙහෙම තියෙන එක පාත් වෙනවා. ඇයි ඒ? බර නිසා. ගුරුත්වාකර්ෂණය යටතේ පල්ලෙහාට යම් කිසි තොරණයක් ඇති වෙනවා. ගුරුත්වාකර්ෂණ තොරණයත් මේ වස්තුවේ ස්කන්ධයත් පදනම් කරගෙන මෙයාගේ පල්ලෙහාට යම් කිසි බරක් එනවා. අන්න දිශාව තියෙනවා පල්ලෙහාට බරක් එනවා. විශාලත්වයේ මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් බර මේ වස්තුව පල්ලෙහාට නිව්ටන් 100ක බරක් ක්‍රියාත්මක කරනවා. F සමාන mg නේ. ඒවා කියලා දෙන්න ඉස්සරහට. ඔන්න මේව තියෙන වස්තුව බරයි. ඔන්න පල්ලෙහාට ටික යනවා. ඇයි ඒ? ගුරුත්වාකර්ෂණය නිසා පල්ලෙහාට. ඒ කියන්නේ යම් කිසි දිශාවකට යනවා. විශාලත්වයත් පදනම් කරගෙන. හරි. එහෙම තමයි වෙන්නේ. ඒක හරිනේ. හරි. එහෙනම් ඒක කොට. දැන් අදිශ රාශියන්. දැන් හොඳට වැඩේ අහන් ඉන්න සුපිරියරම මේක කරලා දෙන්න ඈ. සෙෂන් දෙකක් හොත් අඩු 3ක් යයි සමහර විට ළමයි මේක චුට්ටක් අර තියනවා මේක පොඩ්ඩක් කතා කරන්න ටිකක් මම සෙෂන් දෙකකට කරන්න හිටියේ. නමුත් සෙෂන් 3ක් යයි. හරිද? ඒ හින්දා සම්බන්ධ වෙන්න. එතකොට ලබන සතියේ සිකුරාදා විට සෙෂන් 3 වෙනි සෙෂන් එක දෙන්නත් පුළුවන්. හරිද? හෙට ඉවර කරගන්න පුළුවන් වුණොත් මම හෙට ඉවර කරනවා. මොකද මට ඕනේ ඔයාලට මේක හොඳට ඔලුවට දාන්න සුපිරියරම. දැන් අපි මේ වෙනකොට භ්‍රමණ චලිතය කරලා ඉවරයි ඈ ෆිසික්ස් වල. මම අර එක දවසක් භ්‍රමණ චලිතයට දාලා රෙකෝඩින් එක දැම්මා. මේ එක දවසක් අපි බයොලොජි කරන දවස් ටිකේ මිස්ටර් කියන්නේ පොඩි දවසක් ක්ලාස් එකක් මිස් වුණා. බයෝ කරගන්න බැරි වුණා. ඒ හින්දා මම ෆිසික්ස් කැලලක් ඔන්න ඔයාලට දුන්නා. හරිද? ඒකත් ඔයාලා දැන් බලන නිසා ඔන්න ෆිසික්ස් පාඩමක් ඕල්රෙඩි දැනටමත් ඉවරයි ඈ. දැන් මේක ඉවර වෙනවා අපිට බොහෝ දුරට හෙට. එහෙම නැත්නම් ලබන සතියේ සිකුරාදා වැඩේ ඉවර කරනවා. හරිද? ඔයා ඉතින් මේකට සම්බන්ධ වෙලා බලන්න. ළමයි සම්බන්ධ වෙලා දිගටම වැඩි කරන් යන ළමයින්ට තේරෙනවා ඇති කොහොමද ක්වොලිටි එක කොහොමද වැඩේ යන්නේ කියලා. හරිද? බයෝ සම්පූර්ණයෙන් පාඩම් ටික කිව්වේ විදිහටම මාසයක් ඇතුළත කතා කරා. පාඩම් ඔක්කොම තියරි විතරක් නෙමෙයි ප්‍රශ්නත් එක්ක අනුමාන ප්‍රශ්න 50ක් දැම්ම. ඒකට ඩිස්කෂන් එක දෙනවා මම ලබන සතියේ. ඒකේ ඩිස්කෂන් එක ඔයාලා බලන්න අනිවාර්යෙන්. ඒක ඔයාලගේ වැඩක්. ඒක සෙල්ෆ් ස්ටඩි. හරිද? මම සපෝට් එක දෙනවා සෙල්ෆ් ස්ටඩි වලට. ළමයි මේ සාමාන්‍යයෙන් මට ওই ප්‍රශ්න 50 කතා කරන එක නැතිනම්. කතා කරන එක ඇත්තටම ලොකු දෙයක් නෑ මට. හැබැයි ඒක මම කතා කරා කියලා ඔයාගේ ඔළුවට යන්නේ නැහැ එහෙම. ප්‍රශ්න 50ක් කතා කරා කියලා මම නිකන් ඔයාට උත්තර ලියන්න දෙන්නේ නැතුව මම කතා කරා කියන්නේ කිසිම තේරුමක් නැහැ. ඔයා උත්තර ලියන්න ලියලා ඉවර වෙලා මම ඩිස්කෂන් එක දුන්නාට පස්සේ බලන්න. මම ඩිස්කෂන් එක රෙකෝඩින් එකක් විදියට දෙන්නේ. ඒකට හේතුව මම කියන්නම්. රෙකෝඩින් එකක් විදියට දෙන්න. ඔයාලට විභාගෙ ලං වෙලා වුණත් ওই ප්‍රශ්න 50 අරගෙන රෙකෝඩින් එක බලලා ගියත් ඇති වෙයි. ඇති වෙයි නෙමෙයි ඇති වෙනවා. හරිද? ඒක හදලා තියෙන්නේ සම්පූර්ණ ඕවරෝල් බයෝ කවර් වෙන. ওই ප්‍රශ්න 50 ඇතුලේ අනිවාර්යෙන් MCQ ප්‍රශ්න මේ සැරේ 5 අනිවාර්යෙන් ওই 50 ඇතුලේ තියෙනවා. හරිද? ওই 50 ඇතුලේ MCQ ප්‍රශ්න 5 අඩුම 4ක්වත් තියෙනවා. හරිද? ඉතින් ඕ ටික හරියට කළොත් හරිද? වැඩ ටික කරගන්න පුළුවන්. අය කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. හොඳ ගේමක් ගහගන්න තියෙන්නේ. හරිද? ඒ හින්දා මේ වැඩ ටික හරියට කරගන්න. ඉතින් උවමනාව තියෙන එකෙක් අනිවාර්යෙන් කරගන්න. උවමනාව නැත්තම් ඉතින් බාගෙට බලලා හරිද? අර රෙකෝඩින් ටිකම නිකන් බාගෙට බලලා ඒ ටික නෝට් සම්පූර්ණ නැතුව පොඩ කරගෙන ගිහිල්ලා අන්තිමට කෙලවුනහම තේරෙනවා. ඉතින් ඒක උවමනාව තියෙන්න ඕනේ. දැන් තාම පොඩි කාලයෙන් තියෙන මාස අද මම ඔයාලට මේ ටයිම් ටේබල් එකක් ඒකකුත් දානවා. එච්චර සපෝට් එක දීලත් ඔයාලට කරගන්න බෑ කියන්නේ කරන්නේ නැහැ කියන්නේ. ඇත්තටම ඉතින් ඔයාලා සල්ලි දීලා ගියත් ක්ලාස් එකකට කරන්නේ නැහෙනි. ෆ්‍රී ක්ලාස් එකකට ඇවිල්ලත් කරන්නේ නැහැ කියන්නේ. සල්ලි දීලා ගිහිල්ලත් ඔයා ක්ලාස් එකේ ඒ වැඩක් කරන්නේ නැහැ. හරිද? පිස්සු කියලා ආතල් එකේ ඉඳලා ඔයාලා විභාගෙ ලියුවට පස්සේ රිසල්ට් ආවට පස්සේ සුපිරියටම තේරෙනවා මොකද්ද මම කරගත්තේ කියලා. 7 සයි කරද්දි අවුරුද්දක් වයසට යද්දි සාමාන්‍යයෙන්
සෙකන්ඩ් සයි කරනවා කියන්නේ අවුරුද්දක් ඔයා වයසට යනවා. ඉවරයි ඉතින්. අවුරුද්දක් වයසට යනවා. this third සයි කළොත් අවුරුදු දෙකක් වයසට යනවා. ඉතින් අය අවුරුදු දෙක ඔයාලට ගන්න බෑනේ. ඒ අවුරුදු දෙක ආයෙ කවදාවත් ගන්න බෑ. අවුරුදු දෙක පහු වෙලාම ඉවා යන්නේ. පස්සේ එකෙන් ගේම ගහගත්තා. ගැම්මින් ගියා කැම්පස් එකකට. ඔයා කැමති කැම්පස් එකකට ඔයා යන්න. ප්‍රයිවට් වෙන්න පුළුවන්. ගවර්න්මන්ට් වෙන්න පුළුවන්. ඕනි මෙහෙකට ඔයාගේ මේ කියන්නේ තෝරා ගැනීම ඒ කාලේදී ඔයා තෝරගන්න. ඔයාගේ පාත් එක. හැබැයි ඒ ලෙවල් ෆේල් වුණොත් ඔය මොකුත් මගුලක්වත් නැහැ. ඔයා ඒ ලෙවල් ෆේල් වුණා කියන්නේ ඕ ලෙවල් මට්ටමේ තමයි ඉන්නේ. හරිද? එතකොට ඕ ලෙවල් කරපු එකෙක් විදියට තමයි ඔයා ගණන් ගන්න. කොහේ හරි අපි CV අපි මේ ජොබ් එකකට දැම්මත් ඕ ලෙවල් රිසල්ට් විතරෙන් දාන්න වෙන්නේ. හරිද? ඒ ලෙවල් වලට මේ W3ක් ආවත් එහෙම ඕ ලෙවල් විතරයි දාන්නේ. W3ක් දාන්න පුළුවන්. W3 දාලා කෙලිම ඉන්ටර්විව් එකකට ගියාම පයින් ගහලා එලවන්නේ. හරිද? ඕ ලෙවල් රිසල්ට් එක විතරයි බලන්නේ. එතකොට ගණන් ගන්නෑ. එහෙනම් ඒ ටික හරියට වැඩි කරගන්න මේ දීලා තියෙනවා ලස්සනට පහසුකම් තියෙනවා රිසෝසස් තියෙනවා කොහෙන්වත් දෙන්නේ නැහැ පාඩම් 25ක් නම් නොමිලේ කොහෙන්වත් දෙන්නේ නැහැ හරිද ආ YouTube එකේ පීරලා හොයන්න පාඩම් 25ක් නොමිලේ හම්බෙන්නේ නැහැ පීරලා හෙව්වත් හම්බෙන්නේ නැහැ 25ක් තුසු පිරියට full තියරිත් එක්ක ප්‍රශ්න කතා කරලා හම්බෙන්නේ නැහැ හරිද ඒක ඔයාලගේ වාසියක් වාසනාවක් ඉතින් මාතු ප්‍රේම කියන්නේ ගේමක් ගහලා කැප කරලා වැඩේ කරලා දෙනවා වැඩේ කරගන්න තියෙන්නේ. හරිද? ඒ හින්දා හොඳ රිසල්ට් එකක් දාලා සෙට් එක ක්ලාස් එකට එකතු වෙලා ඉන්න කියන්නේ මේකට එකතු වෙලා ඉන්න සෙට් එක හොඳ ගේමක් ගහන්න. ගහලා ඉවරලා රිසල්ට් එකක් ආවට පස්සේ මට කියන්න. හරිද? ඒ වගේම ඔයාලට තව ඔය ගොඩ යන්න හොඳම අවස්ථාවක් සූත්‍ර පොත අවශ්‍ය දරුවෝ ඉන්නවනේ අනිවාර්යෙන් මට මෙසේජ් එකක් දාන්න. හරිද? මෙසේජ් එකක් දාන්න මම නම්බර් එක දාලා තියන්නම්. 074යි 17යි 10යි 248 074යි 17යි 10යි 248 මේකට WhatsApp message එකක් දාන්න යාළුවෝ ඉන්නවනම් එයාලටත් කියලා පොත හොඳ නම් එකතු කරගන්න සහ ක්ලාස් එක හොඳ නම් එකතු කරගන්න හරි එච්චරයි එහෙනම් ළමයි ලියා ගන්න මෙහෙම භෞතික රාශීන් කියලා මෙයන් ඉස්සෙල්ලාම තරුවක් දාලා භෞතික රාශීන් අවකාශයේ ඉඩක් ගන්නා විශාලත්වයක් සහිත 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 එම විශාලත්වයේ මැනිය හැකි රාශීන් භෞතික රාශීන් වේ. රාශීන් වේ. මේකට උදාහරණ ටිකක් දාගන්න. මේකට මම එක උදාහරණයක් කිව්වේ. මොනවද ගන්න පුළුවන් උදාහරණ? කාලය, තව ස්කන්ධයට තියෙන්නේ විශාලත්වයක් විතරයි. කිලෝග්‍රෑම් 10ක්. ඔයා කඩේට ගිහිල්ලා ඉල්ලන්නේ නැහනේ. කොහොමද? හාල් කිලෝ 10ක් දකුණට කිරලා දෙන්න. පල්ලෙහාට කිරලා දෙන්න. උඩට කිරලා දෙන්න. හරිද? හාල් කිලෝ 10න්ම කන්න වෙනවා මුදලාලියගේ. හරිද? එහෙම බලන්නේ. ඔන්න තප්පර 10යි. අපි දිශාලාවක් කියනවද මෙතනදී? නෑ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් දෙන්න හාල්. කිලෝග්‍රෑම් 10ක් දියන් හාල් කියලා කියන්නේ. දිශාවක් කියනවද? නෑ. ඊට පස්සේ වේගය. මම කියනවා මෙහෙම. පැයට කිලෝමීටර් 100ක වේගෙන් මම බයික් එකේ ගියා. මම කියනවාද පැයට කිලෝමීටර් 100ක වේගයෙන් මම නැගෙනහිරට ගියා, දකුණට ගියා, බටහිරට ගියා, පහළට ගියා, උඩට ගියා. නෑනේ. පැයට කිලෝමීටර් 100ක වේගෙන් ගියා. පැයකට කිලෝමීටර් 100යි ගියේ. ඒකනේ කියන්නේ වේගය. හරිද? ඔන්න ඔහම ළමා අදිශ රාශි වෙන්නන්නේ. හරි. ළමයි මේක දාගන්න. මේක දාගන්න. ඔයාට පුළුවන් ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා දාගත්තා. හරිද? වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එහෙනම් දාගන්න ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ටග් ගාලා දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඉක්මන් කරලා දාගන්න. ඕක දාගන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගන්න ටග් ගාලා. ඔයාලගේ වෙනම ප්‍රශ්න සාකච්ඡාවක් යනවා සැප්තැම්බර් වලින් පස්සේ. එතකොට මේ හැම ගානක්ම කවර් කරනවා.
ඒක ඔයාලා ඉස්සරහට දෙනවා. හරි නේද? හරි ළමයි. එහෙනම් දාගන්න මාතෘකාව බලය. ඔන්න දැන් අපි යනවා බලයට. දැන් තමයි අපේ බලය කතා කරන්නේ. හරිද? බලය. හරි. දැන් ලස්සනට වැඩේ තේරෙන්න ඕනේ. මේ සරලව සම්පූර්ණයෙන්ම මේ තියරි ගොඩවල් මම මේ සරල දෙන්න. හරිද? ඔයා බයෝ ඉගෙන ගන්න කාලෙත් එහෙම තමයි. හරියට ගේම ගැවුවොත් ඔයාලට හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් ළමයි මේ මං කරන ටික. හරිද? ඔයාලට සත පහක් යන්න ගෙදෙට්ට වෙලා ආතල්ලිගේ ලයිව් එක බලාගෙන ඉන්න තියෙන්නේ. ලයිව් එකම බලන්න. රෙකෝඩින් දාන වෙලාවට රෙකෝඩින් එක බලන්න. හරිද? එච්චරම ගේමක් ගහලා දෙන වෙලාවේ හරියට ගේම ගහගන්න. එතකොට සෙකන්ඩ් සයි කරනවා නම් සත පහක් වියදම් යන්නේ. හරි. බලය. මොකද්ද ළමයි බලය කියන්නේ? බලය යනු මොකද්ද මේ බලය කියන්නේ? නිශ්චල අවස්ථාව වෙනස් කරන්නා වූ නේ වස්තුවක නිශ්චල අවස්ථාව වෙනස් කරන්නා වූ ඒකාකාර ප්‍රවේගයෙන් සිදුවන චලිතය වෙනස් කරන්නා වූ වෙනස් කිරීමට පොළඹවන්නා වූ බාහිර කාරකයක් බලය. මොකක්ද ඒ කියන්නේ? දැන් බලමු මොකක්ද ඒ කිව්වේ කියලා. මොකක්ද කිව්වේ බම් දැන් ටක් ගන්න. හරිනේ. හරි. දැන් අපි බලමු වැඩි. බලය කියන්නේ මොකද්ද? හරිද? ඔන්න බලය. බලා ගන්න මොකද්ද කියලා. ළමයි බලය කියලා කියන්නේ යම්කිසි නිශ්චල වස්තුවක් චලනය කරන. ඔන්න එක අවස්ථාවක්. මෙයා නිශ්චලයිනේ. මෙයා නිශ්චලයිද? ඔව්. නිශ්චල වස්තුවක් හරිද? චලනය කරන. හරිද? චලනය කරන. මොකද්ද? නිශ්චල වස්තුවක් චලනය කරන. අංක 1 නිශ්චල වස්තුවක් චලනය කරන. ඔන්න ඒක දාගන්න ඉස්සෙල්ලා. මොකද්ද කරන්නේ? නිශ්චල වස්තුවක් චලනය කරනවා. චලනය කරන. නිශ්චල වස්තුවක් චලනය කරන. හරිද? නිශ්චල වස්තුවක් චලනය කරන. ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක චලිතය වෙනස් කරන. අන්න එකපාරට හයියෙන් ගියේ. මම බලන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක චලිතය වෙනස් කරන. දැක්කද? චලිතය වෙනස් කරන. ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක චලිතය වෙනස් කරන. අන්න දෙක. ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක චලිතය වෙනස් කරන. චලිතය වෙනස් කරන. හරිද? චලිතය වෙනස් කරන. බාහිර කාරකය මොකද්ද? ඔන්න බාහිර කාරකය. මගේ අත තමයි බාහිර කාරකය. බාහිර කාරකය බලයයි. මෙන්න බලය. දැක්කද? බාහිර කාරකය බලයයි. බාහිර කාරකය බලයයි. හරිද? බලයයි. ඔන්න බලය ළමයි.
මොකද්ද? නිශ්චල වස්තුවක චලනය වෙනස් කරන ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුවක චලිත දිශාව වෙනස් කරන බාහිර කාරකයේ බලය. නිශ්චල වස්තුවක චලනය වෙනස් කරනවා ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක චලිත දිශාව වෙනස් කරනවා චලිතය වෙනස් කරනවා බාහිර කාරකයක් විදියට බලය. හරිද? එහෙනම් බලයෙන් කරන්නේ මොකද්ද? නිශ්චල වස්තුවක චලිතය වෙනස් කරනවා ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරනවා සහ මෙයා බාහිරව ක්‍රියා කරන කාරකයක් වෙනවා. එහෙනම් බලය අවස්ථා තුනක් යටතේ නිර්වචනය කරන්න පුළුවන්. නිශ්චල වස්තුවක් චලනය කරනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරනවා. ඒ වගේම තමයි බාහිරව යෙදෙන කාරකයක්. හරිද? කාරකයක්. හරි. ඔන්න බලය. එහෙනම් මේක දාගන්න ටක් ගා. මං හිතනවා පේනවා කියලා. මේක දාගන්න ළමයි ටක් ගා. හරි ඔන්න සුපිරියටම මේ පාඩම කරලා දෙනවා. කොහෙන්වත් මේක ෆිසිකල් ක්ලාස් එකේවත් මේ විදිහට පෙන්න කරන්නේ නැහැ නේ ළමයි. බෝඩ් එකේ ඇඳකලා ගියානේ. ඔන්ලයින් වලත් මේ විදිහට කරන්නේ අපේ පන්තියේ විතරයි ඔහොම යන්නේ. හරිද? දැන් ඔයාලට බල විභේදනයේදී බලන්න පුළුවන්. ලස්සනට මෙතන කරලා පෙන්නනවා බල විභේදනය. මේ බල පද්ධති චලනය කොහොමද වෙන්නේ කියලා. සියලු දේවල් මෙතන පෙන්නනවා සෙෂන් 3 යටතේ. හරි එහෙනම් දැන් අපි කතා කරන්නේ හරි දැන් ළමයි අපි කතා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? දැන් අපි කතා කරනවා බලය ගැන කතා කරද්දී වස්තුවකට කොහොමද මේ බලය දුන්නාම වස්තුවකට කොහොමද ඒ බලය ක්‍රියා කරන්නේ කියන එක සම්බන්ධව. එහෙනම් අපි ඒ අවස්ථාවේ කියන්න පුළුවන් බලයේ ලක්ෂණ. ඒ අවස්ථාවේ අපිට කියන්න පුළුවන් මොකක්ද ඒක? බලයේ ලක්ෂණ. නේ? වස්තුවකට බලයක් දෙද්දී බලයේ යම්කිසි ලක්ෂණ පදනම් කරගෙන නේද වස්තුව චලනය වෙන්නේ. මේ වස්තුවට මම මෙන්න මෙහෙම බලයක් දෙද්දී බලයේ තියෙනවා නම් මොනවා හරි ලක්ෂණයක්. ඒ ලක්ෂණය නිසා නේද මෙයා මෙහෙම චලනය වෙන්නේ. අන්න කාරණාව. හරිද? අන්න කාරණාව. පැහැදිලිද? හරි. එතකොට වැඩේ ගොඩනේ. හරි. දැන් ටිංගාලා දාගමු බලයේ ලක්ෂණ කියලා. බලයේ ලක්ෂණ. ටක් ගාලා දාගමු බලයේ ලක්ෂණ කියලා. හරි හරි බලයේ ලක්ෂණ. බලයේ ලක්ෂණ. දැන් ළමයි බලමු බලයේ ලක්ෂණ ටික. හරිද? දැන් ලස්සනට වැඩේ බලාගෙන යන්න. ලියාගන්න මාතෘකාව බලයේ ලක්ෂණ කියලා. හරි ළමයි දැන් දාගන්න බලන්න. මෙතන. බලයේ ලක්ෂණ. බලයේ ලක්ෂණ. හරිද? හරි ළමයි. බලයේ ලක්ෂණ ඔන්න අංක 1, ඔන්න අංක 2, ඔන්න අංක 3. හරිද? ඔන්න අංක 3. හරි. ළමයි බලයේ ලක්ෂණ ටික මෙන්න මෙහෙමයි එන්නේ. කොහොමද? මෙන්න මෙහෙම. කොහොමද? බලයේ ලක්ෂණ ටික එන්නේ. කොහොමද? බලයේ අංක 1 ලක්ෂණීය විදිහට ගන්න පුළුවන් විශාලත්වයක් ඇත. අංක 2 දිශාවක් ඇත. බලයේ ක්‍රියා රේඛාවක්. එහෙම නැත්නම් බලයේ ක්‍රියා කරන ලක්ෂයක් ඇත. මොනවද? තේරුන්නේ නැහෙනි. ලියාගෙන ඉමුකෝ ඉස්සෙල්ලා. ඔන්න බලයේ ලක්ෂණ. අංක 1 විශාලත්වයක් ඇත. විශාලත්වයක් ඇත. දිශාවක් ඇත. දිශාවක් ඇත. තව මොකද්ද?
බලය ක්‍රියා කරන ක්‍රියා ලක්ෂයක් තියෙනවා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා බලයේ ක්‍රියා ලක්ෂ්‍ය. බලයේ ක්‍රියා ලක්ෂ්‍ය. හරිද? බලයේ ක්‍රියා ලක්ෂ්‍ය. එහෙනම් ළමයි බලයක ලක්ෂණ තුනයි: විශාලත්වයක් ඇත, දිශාවක් ඇත, ක්‍රියා ලක්ෂයක් ඇත. විශාලත්වයේ දිශාව ක්‍රියා ලක්ෂය. මේක අහන්න පුළුවන් MCQ ඈ. මේක MCQ එකක් වෙන්න පුළුවන්. හරිද? බලයේ ලක්ෂණ විශාලත්වයක් ඇත, දිශාවක් ඇත, ක්‍රියා ලක්ෂයක් ඇත. විශාලත්වයක් ඇත, දිශාවක් ඇත, ක්‍රියා ලක්ෂයක් ඇත. විශාලත්වයේ දිශාව ක්‍රියා ලක්ෂය. විශාලත්වයේ දිශාව ක්‍රියා ලක්ෂය. ඔන්න බලයේ ලක්ෂණ. හරිද? හරි. එහෙනම් ඒක අපි බලමු දැන් මොකක්ද ඒ කිව්වේ කියලා. ළමයි අපි යම්කිසි වස්තුවකට බලයක් දෙද්දී හරිද? හරිද? යම්කිසි වස්තුවකට බලයක් දෙද්දී එම වස්තුව ක්‍රියා කරන විදිහක් තියෙනවා. හරිද? එම වස්තුව ක්‍රියා කරන විදිහක් තියෙනවා. එහෙනම් මේ යටතේ ඔන්න බලය ගැන කතා කරද්දී ලක්ෂණය මෙන්න මෙහෙම බලමු. ඔන්න අපි දෙනවා බලය. මෙන්න බලය. මොකද්ද මේ? බලය. යම්කිසි බලයක් දෙනවා. ඔන්න වස්තුවකට යම්කිසි බලයක් දීලා තියෙන්නේ අපි. හරිද? පැහැදිලිද? යම්කිසි බලයක් දෙනවා. හරිද? ඔන්න දැන් පොඩ්ඩක් වස්තුව ඇදයිනේ. යම්කිසි වස්තුවකට බලයක් දෙනවා. ඔන්න ලක්ෂණ ටික බලමු. මෙන්න බලය. බලය මෙහෙට දෙනකොට ඔන්න යම්කිසි විශාලත්වයකින් දෙනවා බලය. නිව්ටන් 10ක බලයක්. ඔන්න විශාලත්වය. ඔන්න විශාලත්වය. ඔන්න නිව්ටන් 10ක බලයකින් මෙහෙට කොහෙටද? නැගෙනහිරට. ඔන්න දිශාව කොහෙටද? නැගෙනහිරට. ඔන්න දිශාව නැගෙනහිරට බලයක් දෙනවා. හරිද? බලයක් දෙනවා. මේ බලය යම්කිසි විශාලත්වයකින් නැගෙනහිරට දෙන්නේ මෙන්න මේ කියන ක්‍රියා ලක්ෂ්‍ය පදනම් කරගෙන. මෙන්න එතකොට ක්‍රියා ලක්ෂ්‍ය. ළමයි ක්‍රියාලක්ෂය කියන්නේ එහෙනම් මොකද්ද? ක්‍රියාලක්ෂය කියලා කියන්නේ මේ බලය ක්‍රියා කරන රේඛාව. එහෙනම් මෙතෙන්ට අපි කියනවා බලයේ ක්‍රියා රේඛාව. බලයේ ක්‍රියා රේඛාව කියලා කියනවා. පැහැදිලිද? එතෙන්ට කියනවා අපි බලයේ ක්‍රියා රේඛාව කියලා. පැහැදිලි? බලයේ ක්‍රියා රේඛාව. එහෙනම් යම්කිසි වස්තුවකට බලයක් දෙද්දී හරිද? බලයක් දෙද්දී එම වස්තුවේ මොකද්ද තියෙන්නේ? බලයක් දෙද්දී එම වස්තුවේ ක්‍රියා රේඛාවක් තියෙනවා. ඒ වගේම විශාලත්වයක් තියෙනවා. එම වස්තුවට දෙන බලයේ නේ යම්කිසි වස්තුවකට බලයක් දෙදී එම වස්තුවට දෙන ලද බලයේ විශාලත්වයකුත් දිශාවකුත් ක්‍රියා ලක්ෂයකුත් තියෙනවා. ඔන්න ලක්ෂණ තුන. හරි. අපි දැන් බලමු මොකක්ද ඒ කිව්වේ කියලා. තමයි ඔයාලට පැහැදිලිව පේනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න වස්තුව. දැන් ඔයා බලන්න මං කරන වැඩේ. හරිද? මම කරන වැඩේ බලන්න ඉස්සෙල්ලා. හරිද? හරි ළමයි. දැන් මෙන්න මෙහෙම තියෙන වස්තුවේ හරිද? මෙන්න මෙහෙම තියෙන වස්තුවේ වෙන බලයේ ලක්ෂණ ගැන කියන්නේ. පළවෙනි කාරණාව මම බලයක් දෙනවා. ඔන්න බලය දෙන්නේ යම්කිසි විශාලත්වයකින්. ඔන්න යම්කිසි විශාලත්වයක් තියෙනවා. හරිද? ඔන්න යම්කිසි විශාලත්වයක් තියෙනවා. හරිද? ඔන්න යම්කිසි විශාලත්වයක් තියෙනවා ළමයි. ඔන්න
යම් කිසි විශාලත්වයක් තියෙනවා. ඔන්න නිව්ටන් 10ක විශාලත්වයකින් නිව්ටන් 10ක් මේවට තියෙනවා. නිව්ටන් 10ක විශාලත්වයකින් මෙන්න මේ දිශාවට නිව්ටන් 10ක විශාලත්වයකින් මෙන්න මේ දිශාවට ඔන්න පළවෙනි කාරණාව නිව්ටන් 10ක විශාලත්වය. ඔන්න ලක්ෂණය විශාලත්වය. ඔන්න දිශාව. ඔන්න දිශාව. ඊට පස්සේ ඔන්න බලයේ ක්‍රියාලක්ෂය මෙන්න මෙතෙන්ට දෙන්නේ මම. නිව්ටන් 10ක විශාලත්වයකින් යම් කිසි දිශාවකින් බලයේ ක්‍රියාලක්ෂයකට ඔන්න මම බලය දෙනවා. පැහැදිලිද? එහෙනම් මොකද්ද? විශාලත්වයකින් යම් කිසි දිශාවක් පදනම් කරගෙන ක්‍රියාලක්ෂයට මම බලය දෙන්නේ. එහෙනම් බලය ගත්තොත් විශාලත්වයක් තියෙන, දිශාවක් තියෙන, බලයේ ක්‍රියාලක්ෂයක් තියෙන එක රාශියක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද බලයේ ලක්ෂණ? විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා, ක්‍රියාලක්ෂයක් තියෙනවා. අන්න එතකොට තමයි මෙයා මෙහෙම චලනය වෙන්නේ. කොහෙන් ගියත් චලනය වෙනවනේ. හරිද? මෙයා මෙහෙම චලනය වෙන්නේ. දැන් පැහැදිලිද? මෙහෙම චලනය වෙන්නේ. එහෙනම් නිව්ටන් 10ක විශාලත්වයකින් යම් කිසි දිශාවක් පදනම් කරගෙන වස්තුව චලනය වෙනවා. මේ ක්‍රියාලක්ෂියත් එක්ක. එහෙනම් අවස්ථා තුනයි විශාලත්වය, දිශාව, ක්‍රියාලක්ෂය, ඊට පස්සේ ක්‍රියා රේඛාව. එහෙනම් ක්‍රියාලක්ෂයෙන් තමයි ක්‍රියා රේඛාව යන්නේ. හරිද? හරි ළමයි. ඒක ඉවරයිනේ. හරි. බලයේ ලක්ෂණ ටික හරි. හරි ටක් ගාලා දාගන්න. ඔක ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තත් කමන්නේ. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හරි. එහෙනම් ඊළඟ මාතෘකාව දාගමු අපි. හරි ඊට කලින් ප්‍රශ්නයක් අපි කතා කරමු. දැන් කිව්වනේ අපි තියරිත් එක්ක ප්‍රශ්න යන්නේ කියලා. හරි දැන් මේකට අදාළ ප්‍රශ්නේ. ඔන්න ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරනවා. හරිද? මේ ටික ඉවරයිනේ. හරි. දැන් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ ළමයි මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. පහත සඳහන් රූපයන්හි ක්‍රියා රේඛා ඔයාලා ගාව PDF එක තියෙනවනේ. ඔයාලා බලන්න ඒක. ක්‍රියා රේඛා හා දිශාවන් විශාලත්වයෙන් සටහන් කරන්න. පහත සඳහන් රූපයන්හි ක්‍රියා රේඛා විශාලත්වයන් සහ දිශාවන් සටහන් කරන්න. ඔන්න පහත සඳහන් රූපය. මෙන්න මේව තමයි ඒකේ රූපේ තියෙන්නේ. මෙන්න පහත සඳහන් රූපේ. කෙලින් අඳින්න බෑ දැයි. ඒක නම් ගණන් ගන්න එපා. හරිද? හරිද? ඔන්න තියෙනවා පොළව. පොළව උඩ තියෙනවා පොළු දෙකක්. හරිද? දැන් ඔන්න මම ගන්නවා එක පොල්ලක් මෙන්න මෙහෙම. හරිද? ඔන්න එක පොල්ලක්. මෙන්න තියෙන එක පොල්ලක්. මෙන්න මෙහෙම. ඔන්න එක පොල්ලක් වැටෙන්න යන්නේ. ඔන්න මෙහෙම තියෙනවා එක පොල්ලක්. හරිද? ඊළඟට ඔන්න තව පොළු දෙකක් තියෙනවා මෙන්න මෙහෙම තනි කෙලින්. හරිද? ඔන්න ඔහම තියෙනවා. ඊළඟට ළමයි තව පොල්ලක් තියෙනවා මෙන්න මෙහෙම. ඒක අනිත් පැත්තට වැටෙන්නේ යන්නේ. මාර වැඩිනේ. දැන් ඕකේ බලී ක්‍රියා රේඛාවයි දිශාවයි විශාලත්වය ලකුණු කරන්න. මං කියනවා විශාලත්වය මේ තුනටම දෙන්නේ එකම විශාලත්වයන් කියලා. මං කියනවා තුනටම දෙන්නේ නිව්ටන් 100යි කියලා. හරිද? තුනටම දෙන්නේ නිව්ටන් 100යි කියලා කියනවා. තුනටම නිව්ටන් 100යි. හරිද? තුනටම විශාලත්වය නිව්ටන් 100යි. හරිද? ඔන්න තුනටම දෙන විශාලත්වය නිව්ටන් 100ක් වෙනවා. හරි. දැන් මම කියනවා ක්‍රියා රේඛාවත් ලකුණු කරලා දෙන්න කියලා, දිශාවත් දෙන්න කියලා, විශාලත්වයක් දෙන්න කියලා. ඔයා මොකද කරන්නේ?
කිව්ව ගමන් ඔයා කරන්න ඕනේ. මොකුත් කරන්න ඕනේ ඔයා කරන්න ඕනේ. හරි ඔයා කරන්න. මොකද කරන්නේ? ඔයා කරන්න. හරි ළමයි මෙහෙමයි. මං කරන්නම් මෙහෙම දෙයක් වෙන්නේ. ළමයි මේ අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවේදී අපි ගමු A B C කියලා. ඔන්න ඔය A කියන අවස්ථාවේදී මෙයාට අපි දෙන බලය හරිද? ඇයි මෙයා මෙහෙම වැටෙන්නේ? හරිද? ඇයි මෙයා මෙහෙම වැටෙන්නේ? හරිද? මේක පොළු දෙකක් නෙමෙයි. හරිද? පොළු දෙකක් නෙමෙයි. මම ඒක නිකන් කිව්වා අතල් එකට. හරිද? ඇයි මෙයා මෙහෙම වැටෙන්නේ? හරිද? ඇයි මෙයා මෙහෙම වැටෙන්නේ? ආලම ඇයි වැටෙන්නේ? මෙයා ළමයි අපි වැටෙන්න දෙන ලද රාශිය මොකද්ද? බලය. එහෙනම් ළමයි මෙහෙමයි බලා ගන්න. අපි මේ වස්තුවට දෙන්නේ යම්කිසි බලයක් මෙන්න මෙතනින්. මෙන්න මෙතෙන්ට දෙන්නේ. ඊට පස්සේ මේ වස්තුව මෙහෙම පල්ලෙහාට චලනය වෙනවා. එහෙනම් ඔයාට තේරෙනවද මෙන්න මෙහි තියෙන දිශාව පදනම් කරගෙන ඒ කියන්නේ මෙන්න මෙහෙට තමයි දිශාව තියෙන්නේ. ඒ දිශාව පදනම් කරගෙන මෙන්න නිව්ටන් 100ක බලය දෙනවා. නිව්ටන් 100ක බලයකින් මේ දිශාවට මේක චලනය වෙනවා. හරිද? ඒ දිශාවට චලනය වෙනවා. අපි දැන් අන්තිම ක්‍රියා රේඛාව ක්‍රියා ලක්ෂ්‍යයත් අඳින්න එපා අපිට. හරිද? දැන් මේ බලන්න. නිව්ටන් 100ක් ඔන්න විශාලත්වය හරි. ඔන්න දිශාව මෙන්න මෙතෙන්ට දෙනවා. ඊට පස්සේ ඔන්න ක්‍රියා රේඛාව පැහැදිලිද? මෙන්න විශාලත්වය මෙන්න දිශාව මෙන්න ක්‍රියා රේඛාව. පැහැදිලිද? ක්‍රියා රේඛාව පැහැදිලිද? මෙන්න විශාලත්වය මෙන්න දිශාව මෙන්න ක්‍රියා රේඛාව. මෙන්න විශාලත්වය මෙන්න දිශාව ක්‍රියා රේඛාව. ඔච්චරයි. ඔන්න ලකුණු කරන විදිය. මෙහෙම ඊතලයක් දාලා මෙන්න ක්‍රියා රේඛාව මෙන්න විශාලත්වය පදනම් කරගෙන යන විදිය. හරිද? ඒක ඉවරයි. ඊට පස්සේ මෙතන වෙන්නේ මොකද්ද? මෙතන ළමයි මෙන්න මෙතෙන්ට තමයි අපි දෙන්නේ බලය. නිව්ටන් 100ක්. නිව්ටන් 100ක්. හරිද? බලය දෙන්නේ මෙතෙන්ට. නිව්ටන් 100 පදනම් කරගෙන මෙන්න මේ ක්‍රියා රේඛාව හේතු කොටගෙන හරිද? හේතු කොටගෙන තමයි බලය ක්‍රියා කරන්නේ. එහෙනම් විශාලත්වය දිශාව ඔන්න ක්‍රියා රේඛාව. හරිද? හරිද? මෙන්න මෙහෙම. පැහැදිලිද? ඔන්න කතාව. පැහැදිලිද? එහෙනම් ක්‍රියා රේඛාව. මෙන්න මේ පොයින්ට් එක මොකද්ද? ක්‍රියා ලක්ෂය. ක්‍රියා ලක්ෂයෙන් තමයි ක්‍රියා රේඛාව යන්නේ. ක්‍රියා ලක්ෂයෙන් ක්‍රියා රේඛාව මම ඔයාලට කියලා දුන්නානේ. කලින් ක්‍රියා ලක්ෂයට තමයි අපි ඉස්සෙල්ලාම නිව්ටන් 100ක බලය යම්කිසි දිශාවක් යටතේ ක්‍රියා ලක්ෂයට දෙනවා. ක්‍රියා ලක්ෂයෙන් තමයි මේ වස්තුව චලනය කරවන්නේ. අර ක්‍රියා ලක්ෂය දිගේ තමයි යන්නේ. එතකොට මේ ක්‍රියා ලක්ෂය දිගේ යන රේඛාවක් නේ තියෙන්නේ. මේ රේඛාවට තමයි ක්‍රියා රේඛාව කියන්නේ. එහෙනම් විශාලත්වයක් දිශාවක් පදනම් කරගෙන යම්කිසි ක්‍රියා ලක්ෂයකුත් හේතු කොටගෙන වස්තුව ක්‍රියා රේඛාව දිගේ යනවා. ඔන්න ওই විදිහට මෙහෙම යනවා. මේකත් මෙහෙම යනවා. මේක මොකද වෙන්නේ? මේක ළමයි වෙන්නේ වෙන්නේ මෙන්න මෙතෙන්ට තමා යෙදෙන්නේ. මම මෙහෙම දුන්නේ ගමන් මේක මෙහෙම වැටෙන්නේ නැහැනේ. ළමයි. හරිද? මම මෙහෙම දුන්නේ ගමන්ම හරිද ළමයි? උදාහරණයක් විදිහට බලන්න. මම ඕක පෙන්නනවා නේද? ඔක්කොම පෙන්නනවා. හරිද? ඒක ඇඳන් ඉන්නකො ළමයි. ඉස්සෙල්ලා මම මේක මෙහෙට දුන්න කියලා මේ වස්තුව ඩොග් ගාලා මෙහෙට වැටෙන්නේ නැහැ. ඩොග් ගාලා වැටෙන්නේ නැහැ. මෙහෙට මම දුන්නේ ගමන් මෙයා වැටෙන්නේ මෙහෙට. එහෙනම් වස්තුවක් මෙහෙට චලනය වෙන්න නම් අපි දෙන්න ඕනි උඩින්. මම ඒක පෙන්නනවා. වස්තුවක් කෙලින් යන්න ඕනි නම් අපි දෙන්න ඕනි අනිවාර්යෙන් හරි මධ්‍ය ලක්ෂයකින්. වස්තුවක් මෙහෙට වැටෙන්න නම් අපි දෙන්න ඕනි යටින්. එහෙනම් මෙන්න මෙතන ක්‍රියා ලක්ෂය මෙන්න මෙතෙන්ට තමයි අපි දෙන්න ඕනේ.
දිශාවක් පදනම් කරගෙන යම්කිසි බලයක් නිව්ටන් 100ක බලය මෙන්න මේ දිශාව යටතේ මෙන්න මේ ක්‍රියා ලක්ෂ්‍ය පදනම් කරගෙන මෙන්න මේ කියන ක්‍රියා රේඛාව යටතේ වස්තුව චලනය වෙනවා. ඔන්න අවස්ථාවන් ඔන්න බලය සුපිරියටම කියලා දෙනවා. ඇත්තටම දැන් මේ එක රූපයෙන් ඔක්කොම දේ කවර් කරා. හරිද? හරි. දැන් බලා ගන්න කතාව. හරි. මොම් බලන්න වෙන දේ. ඔන්න පළවෙනි කාරණාව ළමයි. බලා ගන්න ඈ. පළවෙනි කාරණාව. පළවෙනි කාරණාව කියන්නේ ළමයි මෙන්න මෙහෙම කතාවක්. මම හිතනවා පේනවා කියලා. පළවෙනි කාරණාව කියන්නේ මේ වස්තුවේ මම මෙහෙට දෙන්න ඕනි බලය. කොහෙට දෙන්න ඕනි මෙහෙට. ඔන්න බලන්න මම මෙහෙට දුන්නාම මොකද වෙන්නේ? යම් කිසි විශාලත්වයකින් යම් කිසි දිශාවකින් ඔන්න ක්‍රියා ලක්ෂ්‍යයට දෙනවා. ලක්ෂ්‍යයට දුන්නේ ගමන් මෙයා මොකද වෙන්නේ? මේ වැටුණා. ඔන්න මේ ඔන්නෝම තියෙනවා. ඔන්න මෙහෙම දෙනවා. ඔන්න මෙහෙම. දැක්කද? මෙහෙම තියපු එක්කෙනා මම මෙතෙන්ට දුන්නොත් බලය ඔන්න ඔහම වෙනවා. ඇන්ගල් වෙනවා. ඔන්න ඒ අවස්ථාව නේද මේ? අවස්ථාව නේද මේ? හරි. එහෙනම් මම දිශාව යටතේ මෙන්න මෙතන ක්‍රියා ලක්ෂ්‍ය පදනම් කරගත්තොත් වස්තුව මෙන්න මෙහෙම චලනයක යෙදෙන්නේ. මෙහෙම චලනයක යෙදෙන්නේ. හරිද? චලනයක යෙදෙන්නේ. හරිනේ? හරිනේ. ඕකේ. දැන් ඒක ඉවරයි. දැන් මම මෙහෙම තියලා දෙන්න ගෙනා මැද්දෙන්. එතකොට මොකද කරන්නේ? දෙන්න ඕනි මැද්දේ. ඔන්න දැන් මැද්දෙන් දෙනවා. දුන්නට පස්සේ මෙයා මොකද වෙන්නේ? චලනය වෙනවා. ඔන්න ලස්සනට යනවා. ලස්සන ගමනක ආරම්භය. හරිද? ඔන්න ලස්සනට යනවා. වැටෙන්නේ නැහැ. හරියට මධ්‍ය ලක්ෂ්‍ය දුන්න ගාම ලස්සන චලනයක් ඔයාලට දකින්න පුළුවන් මේ මධ්‍ය ලක්ෂ්‍යයෙන් දුන්නා. ඊට පස්සේ මම කරන වැඩේ මම දෙනවා මෙන්න මෙතෙන්ට මේ. මෙන්න මෙතෙන්ට දෙනවා ළමයි. මෙතෙන්ට තුන්වෙනි අවස්ථාව C අවස්ථාව. මම මෙතෙන්ට දුන්නොත් මොකද බලන්න වෙන්නේ? හරිද? එම් බලන්න. මේක මේ බරින්ද වැටෙන්නේ නැහැ. මේ මෙතෙන්ට දුන්නොත් එහෙම ළමයි. ඔන්න එකපාරට මම මෙතෙන්ට දුන්නොත් එහෙම මේ වස්තුව මෙහෙට නේද එන්න දඟලන්නේ. හරිද? වස්තුව මෙහෙට නේද එන්න දඟලන්නේ. නේද ළමයි? වස්තුව මෙහෙට එන්න දඟලන. ඔන්න බලන්න දෙන විදිය. ඔන්න මම දෙනවා. මෙන්න මෙහෙම දුන්නේ ගාම මම බලන්නේ. බලාගෙන ඉන්න. මෙහෙම දුන්නේ ගාම ඔන්න චලනේ. හරිද? මම මේක බරින්ද පෙන්වන්න බෑ. මේක චුට්ටක් අර සැහැල්ලු එකක් තියෙන්න ඕනේ. අපි ගමු මාක පෙන් එක. මෙන්න බලන්න. මෙන්න බලන්න කතාව. හරි. දැන් මම මෙතෙන්ට දෙනවා බලය. මම බලන්න වෙනදී. හරිද? එකපාරට දෙනවා. දැක්කද? මෙහෙටනේ වැටෙන්නේ. හරිද? එකපාරට මම බලය දුන්නේ ගමන් මෙහෙට වැටෙන්නේ. අන්න. එහෙනම් මෙහෙට වැටෙන්නේ යටට දුන්නොත්. එහෙනම් ළමයි මාක පෙන් එකෙන් බලමු. උඩට දුන්නොත් මෙහෙමත් මැද්දෙන් දුන්නොත් ලස්සනට මේක මැද්දෙන් දුන්නොත් මේක හරියට මැද්දෙන් දුන්නොත් ලස්සනට මෙහෙමත් යට දුන්නොත් මෙහෙමත් වැටෙනවා. පැහැදිලිද? අවස්ථා ටික උඩට දුන්නොත් මෙහෙම මැද්දෙන් දුන්නොත් මෙහෙම යටට දුන්නොත් මෙහෙම. හරිද? හරි. එච්චරයි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි. පළවෙනි ප්‍රශ්නේ අවසන්. හරි. එහෙනම් ළමයි දාගෙන ඩක් ගාලා ඕක ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තත් කමන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තත් කමන්නේ. ඕකෙන් ඔයාට සුපිරි ගේමක් ගහන්න පුළුවන්. හරිද? හරි. හරි එහෙනම් ළමයි බල විභේදනය මාතෘකාව දාගන්න බල විභේදනය. බල විභේදනය. අපි දැන් කතා කරනවා බල විභේදනය. බල විභේදනය. හරි. බල විභේදනය. ලියාගන්න මාතෘකාව බල විභේදනය කියන. බල විභේදනය. අද ළමයි ලොකු දෙයක් නෙමෙයි. අද නෝමල් බේසික් ටිකක් තියෙන්නේ සෙෂන් 3ක් යටතේ යන හින්දා මම නෝමල් මේක කරගෙන යනවා. හරි. බල විභේදනය. ළමයි අපි බල විභේදනය ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලාම අවධානය යොමු කරමු XY ඛණ්ඩාංග තලයක් මත තියෙන වස්තුවක චලනය. හරිද? වස්තුවක චලනය. හරිද? දැන් මම කිව්වොත් එහෙම මෙන්න මෙහෙම තියෙනවා X ඛණ්ඩාංගෙත් Y ඛණ්ඩාංගෙත්. හරි. අපි කියමු මෙහෙම. ඔන්න X ඔන්න Y. හරිද? මේක යටතේ තියෙන වස්තුවක් චලනය වෙනවා.
මේ xy කණ්ඩාංකය යටතේ තියෙන වස්තුව චලනය වෙනවා. ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. xy ඔන්න xy කියන ප්‍රස්ථාරය ඇතුලේ එහෙම නැත්නම් xy කියන කණ්ඩාංක ඇතුලේ මෙන්න තියෙන වස්තුව මේ වස්තුව චලනය වෙනවා. චලනය වෙනවා. චලනය වෙනවා. එහෙනම් ළමයි ඔයාලට තේරෙනවද මේ වස්තුව යම් කිසි බලයක් යටතේ යන්නේ කියලා? මෙහෙට xy කණ්ඩාංකය යටතේ xy කණ්ඩාංකය යටතේ මෙන්න මේ වස්තුව මෙහෙට චලනය වෙනවා. යම් කිසි බලයකින්. හරිද? මොකද වෙන්නේ? xy කණ්ඩාංකය යටතේ යම් කිසි බලයකින් මෙන්න මේ වස්තුව මෙහෙට චලනය වෙනවා. අන්න ළමයි බලය විභේදනය වෙලා තියෙනවා කියලා වාඩි කියන්න පුළුවන්. මොකද්ද මේ බලය විභේදනය වෙලා කතාව? මේ තියෙන බලය නේද ළමයි y පැත්තටත් x පැත්තටත් විභේදනය වෙන්නේ. y පැත්තටත් x පැත්තටත් මෙහෙම චලනය වෙන වස්තුව ඇන්ගල් එකකින් යන්නේ නේ. ඒ කියන්නේ මේ වස්තුවට අපි දෙන බලය ඇන්ගල් බලයක් නේ. එහෙම හිතන්න. ඇන්ගල් බලයක් නේ. හරිද? සරලව ඇන්ගල් බලයක් නේ. මේ දෙන්නේ ඇන්ගල් ආනති බලයක්. ආනති බලය මෙහෙම තියෙනකොට ඕම් බලා ගන්න. මෙන්න බලය. F කියන බලය යොදන බලය. මේන් තියෙනවා යොදන බලය. මේ යොදන බලය ප්‍රධාන වශයෙන් විභේදනයේදී වෙන්නේ මෙහෙම දෙකට කැඩෙනවා. විභේදනයේදී වෙන්නේ මේ බලය දෙකට කැඩෙනවා. බලය විභේදනය. ඒ කියන්නේ කෑලි වලට කඩනවා, බෙදනවා. මෙහෙම තියෙනවා බලය. මේ බලය විභේදනය කරනවා. බලය තියෙනවා විභේදනය කරනවා. බලය තියෙනවා විභේදනය කරනවා. බලය තියෙනවා විභේදනය කරනවා. බලය තියෙනවා විභේදනය. පැහැදිලි? බලය තියෙනවා විභේදනය කරනවා. මෙන්න බලය විභේදනය. බල විභේදනය. හරිද? හරි. හරිනේ. හරි ළමයි. එහෙනම් ලියාගන්න මෙහෙම බල විභේදනය කියලා දාලා xy කණ්ඩාංග තලයක් මත ඇති වස්තුවක චලනය පහත පරිදි වේ. චලනය පහත පරිදි වේ කියලා දාලා මේකටත් දාලා දාගන්න. චලනය පහත පරිදි වේ. ඔක දාගෙන ටක් ගන්න. දාගෙන ලියන්න ළමයි පල්ලෙහෙන් තරුවක් දාලා මෙහිදී බලය යෙදූ දිශාවට ගමන් කර මෙහිදී බලය යෙදූ දිශාවට වස්තුව ගමන් කර ඇත. මෙහිදී බලය යෙදූ දිශාවට ඔන්න බලය යෙදූ දිශාවට වස්තුව ගමන් කර ඇත. එහිදී වස්තුව තිරස්ව x දුරකුත් නේ x දුරක් ගිහිලා තියෙන. තිරස්ව බලය විභේදනය වෙලා තියෙනවා x දුරකට. බලය විභේදනය වෙලා තියෙනවා y දුරකට. හරිද? මෙහිදී බලය යෙදූ දිශාවට වස්තුව ගමන් කර ඇති අතර මෙහිදී බලය යෙදූ දිශාවට වස්තුව ගමන් කර ඇති අතර තිරස්ව x දුරකුත් සිරස්ව y දුරකුත් ගමන් කොට ඇත. මේ y දුරක් ගමන් කොට ඇත. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් යොදන ලද බලය තිරසට ඔයා දාගන්න මෙතනින් මෙහෙම යොදන ලද බලය තිරසට fx ලෙසත් සිරසට fy ලෙසත් විභේදනය වේ. යොදන ලබන බලය එසේත් නැත්නම් යොදනු ලබන බලය තිරසට fx ලෙසත් සිරසට fy ලෙසත් විභේදනය වේ. යොදනු ලබන බලය තිරසට fx ලෙසත් සිරසට fy ලෙසත් විභේදනය වේ. එහෙනම් ළමයි ඔයාලට දැන් තේරෙනවා මෙන්න මේම කාරණාවක්. මේ බලය නේද මෙන් බලන්න මෙන්න බලය. මේ බලය නේද කෑලි දෙකකට කැඩෙන්නේ.
එහෙනම් ළමයි කෑලි දෙකකට ගැටෙන්නේ. එහෙනම් මම මේ දෙක එකතු කරොත් තනි බලය නේද එන්නේ. එහෙනම් මේ බලය කියන්නේ මේ දෙන්නගේ එකතුවනේ. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් F සමානයි Fx ධන Fy කියලා. පැහැදිලිද? මේ තියෙනවා බලය මෙහෙම දෙකට කැඩෙනවා. ඒ කියන්නේ මේ දෙන්නව මෙහෙම එකතු වුණොත් තනි බලය F කියන එක එනවා. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව. පැහැදිලිද? එතකොට Fx ධන Fy මේ හැම එකකටම ළමයි දිශාවක් තියෙනවා. හරිද? මම කියවනේ බලයට විශාලත්වය සහ දිශාවක් තියෙනවා කියලා. එහෙනම් F කියන කාරණාව පදනම් කරගෙන යම්කිසි දිශාවකින් මෙහෙටත් Fx කියන කාරණාව පදනම් කරගෙන යම්කිසි දිශාවකින් මෙහෙටත් Fy කාරණාව පදනම් යම්කිසි දිශාවකින් මෙහෙටත් බලය ක්‍රියා කරනවා. පැහැදිලිද? අපිට කියන්න පුළුවන් ඔන්න ඔහොම සරලව. හරිද? හරි. මේක කොටු කරගන්න පටස් ගාලා ඉක්මනට අපි මේක ඉවර කරමු. එහෙනම් ළමයි බල විභේදනය කියන්නේ මොකද්ද? දැන් අපි කතා කරේ බලය විභේදනය වෙන විදිය. මොකද්ද බල විභේදනය කියන්නේ? ළමයි බල විභේදනය කියලා කියන්නේ බලයක් හෝ බලයන් කිහිපයක් එකිනෙකට ලම්බක බල දෙකක් බවට සකස් කිරීම. මෙහිදී ලම්බක දිශා දෙකක් යොදා ගන්න. මොකක්ද ඒ කිව්වේ? යම් කිසි බලයක් හෝ කිහිපයක් අපි තනි බලයක් ගමු. යම් කිසි බලයක් එකිනෙකට ලම්බක දිශා දෙකකට නිර්මාණය කරන එක තමයි බල විභේදනය කියන්නේ. යම් කිසි බලයක් එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කරන එක. ලම්බක දිශා දෙකකට සකස් කරන එකට බල විභේදනය කියලා කියනවා. ඒ කියන්නේ ළමයි මෙන්න මේ කියන බලය මොන බල විභේදනය කියන්නේ මොකක්ද කියලා බලන්න. මෙන්න මේ කියන F කියන බලය යම් කිසි දිශා දෙකකට මෙන්න එක දිශාවක් මෙන්න තව දිශාවක් එකක් අනිත් එක. බලන්න යම් කිසි බලය ලම්බක දිශා දෙකකට මේ යම් කිසි තනි බලය මෙන් බලන්න බලය මෙන් තියෙනවා බලය බල විභේදනයේ මෙන්න බලය මේ තනි බලය නේද ලම්බක දිශා දෙකකට මෙහෙම වෙන් කරන්නේ. තනි බලය ලම්බක දිශා දෙකකට මෙහෙම කරනවා. මේ බලන්න ලම්බක දිශා දෙක ගන්න. මෙන් තියෙනවා F කියන බලය ඔන්න Fy බලය මෙන්න Fx බලය Fy Fx ඔන්න තනි බලය ලම්බක දිශා දෙකකට වෙන් කරනවා. ඔන්න Fy බලය Fx බලය Fy Fx ඔන්න ලම්බක දිශා දෙකකට හරියටම ලම්බකයි මෙන්න ලම්බක දිශා දෙකකට වෙන් කරනවා. Fy බලය Fx බලය ඔන්න බල විභේදනය. ලියාගන්න එහෙනම් බල විභේදනයේ අනුව මේක ලියලා දාගන්න. බල විභේදනයේ අනුව මේක ලියලා ලියන්න ඕනේ. බල විභේදනයේ අනුව යම්කිසි බලයක් හෝ බලයන් කිහිපයක් මම මේක බලයයි ගත්තේ. බලයන් කිහිපයක් ගත්තත් එක. යම්කිසි බලයක් හෝ බලයන් කිහිපයක් එකිනෙකට ලම්බක බල දෙකක් බවට එකිනෙකට ලම්බක බල දෙකක් බවට පත් කිරීම බල විභේදනයයි. හරි. හරිනේ. හරි මේක දාගන්න. ඊට අමතරව ළමයි මෙන්න මේකත් ඔයා බලාගන්න. මෙන්න මෙහෙම තියෙනවා වස්තුවක්. හරිද? මේ වස්තුව තියෙනවා. මේ වස්තුව පදනම් කරගෙන ළමයි. හරිද? මේ වස්තුව පදනම් කරගෙන ඔයාලට තේරෙනවා මම මෙතනින් යම්කිසි බලයක් දුන්නොත් එහෙම පල්ලෙහාට බර නිසා ක්‍රියාත්මක වෙන බලය මම වස්තුව මෙහෙම තිබ්බා කියලා මෙන් බලන්න වස්තුව මෙහෙම තිබ්බා කියලා ළමයි මෙහෙම වස්තුව තිබ්බා කියලා බර මෙහෙ යන්නේ නැහනේ කවදාවත් බර එන්නේ පල්ලෙහාට
ඇංගල් උනත් වස්තුවක් බර තියෙන්නේ පල්ලෙහාට. මොන ඇංගල් එකේ තිබ්බත් බර තියෙන්නේ තනි ඍජුව. ඔන්න බර. මේ බර නේද ළමයි? හරිද? මේ තියෙන බර නේද? මෙන්න මෙහෙම තියෙන වස්තුව ගත්තොත් එහෙම මේ වස්තුව හරිද? මෙන්න මෙහෙම තියෙනවා නම් වස්තුව මෙතනින් පල්ලෙහාට බර තියෙනවා. ඒ බර නේද මෙන්න මෙහෙට විභේදනය වෙලා සහ මෙහෙට විභේදනය වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ බර නේද යම්කිසි ඇංගල් එකකින් මෙහෙටත් යම්කිසි ඇංගල් එකකින් මේ බර නේද යම්කිසි ඇංගල් එකකින් මෙහෙටත් මෙන්න මෙහෙටත් විභේදනය වෙන්නේ. මේ ලම්බකයි නේද මේ දෙන්න. නේ ඒක පදනම් කරගෙන මෙන්න මෙහෙට හරිද? මම ඒක බල විභේදනයේදී කියලා දෙනවා. මෙන්න මෙහෙට ඒ කියන්නේ මෙන්න මේ පෘෂ්ඨයේ තියෙන්නේ මේ පෘෂ්ඨයට මෙන්න මේ ඇංගල් එකකින් තෙරපුමක් දෙන්නේ. ඒ තෙරපුම දෙද්දී මෙයා උඩට ගහනවා. මෙන්න මෙහෙම. ඒක තමයි අපි අභිලම්බ තෙරපුම කියන්නේ. R කියන්නේ. හරිද? ඒක පදනම් කරගෙන වාට කියන්න පුළුවන් මෙන්න මේ mg කියන බර කියන බලය පදනම් කරගෙන mg එහෙම නැත්නම් බර කියන බලය පදනම් කරගෙන මෙයා මේ ඇංගල් එකට යම් කිසි බලයක් F කියලා කියමු අපි F1 කියමු. මේ ඇංගල් එකට යම් කිසි බලයක් F2 කියලා නිර්මාණය වෙනවා. ඔන්න ආනත බල ක්‍රියාත්මක වෙන විදිය. එහෙම නැත්නම් බල විභේදනය සිදු වෙන විදිය. ওই රූප දෙක දාගන්න. ටක් ගාලා. ওই රූප දෙක දාගන්න පටස් ගාලා. ওই රූප දෙක දාගන්න. හරි. එහෙනම් ළමයි ලියන්න මාතෘකාවක්. විවිධාකාර ලම්බක බලයන්හි දිශාවන් ලකුණු කිරීම. 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 අද ඔයාලගේ නිව්ටන් නියම වෙනකන් කතා කරනවා ළමයි. හරිද? නිව්ටන් නියම වෙනකන් කතා කරනවා. මේ අවස්ථාවන් වලදී ලොකුවටම අර අපිට ගණන් හදන ටික අහුවෙන්නේ නැහැ. මුලනේ. ඒ හින්දා. සෙෂන් 2 සෙෂන් 3 ඔය දෙක යටතේ තමයි ගණන් හැදෙන්නේ. හෙටයි සිකුරාදයි. හරිද? සෙෂන් 3කින් කරලා දෙන්නම්. මොකද සෙෂන් 2කට කරන්න හිටියේ ඒ වුණොත් ඔයාලට බලන්න අමාරුයි. පැය ගාන වැඩි වෙන හින්දා. විවිධාකාර බලයන්හි විවිධාකාර ලම්බක බලයන්හි දිශාවන් ලකුණු කිරීම. හරි ළමයි බලන්න දැන් මොකක්ද ඒ කියන්නේ කියලා. දැන් මම බලයන් කිහිපයක් ගන්නවා. හරිද? මම ගන්නවා දැන් බලයන් කිහිපයක්. හරිද? හොඳට බලන් ඉන්න. මං කියනවා මෙන්න මෙහෙට තියෙන බලයත් ඊට පස්සේ මෙහෙට තියෙන බලයත් ওই වගේ එක එක කතන්දර ටිකක්. ඒ කතන්දර යටතේ අපි බලමු කොහොමද බලය විභේදනය වෙන්නේ කියලා. ඔන්න පළවෙනි කාරණාව පළවෙනි බලය මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මේ ඇංගල් එකකින් තියෙන බලය කොහොමද විභේදනය කරන්නේ? මේ ඇංගල් එකකින් තියෙන බලය කොහොමද විභේදනය කරන්නේ? මෙන්න මෙහෙම ළමයි. මෙන්න මෙහෙම තියෙනවා F කියන බලයක්. මේව හොඳට බලා ගන්න. F කියන බලය. ඔන්න මේ බලය මෙහෙටත් මේ බලය මෙහෙටත් විභේදනය වෙනවා. එහෙනම් මෙහෙම තියෙන බලය මෙහෙට F x ලෙසත් මේ තියෙන Fx බලයට අමතරව මෙන්න මේ තියෙන බලය මෙහෙට Fy ලෙසත් බෙදෙනවා. මේ දෙන්න හරියටම ලම්බකව බෙදෙන්නේ. ඔන්න මේ ඇංගල් එකකට බලය තිබ්බොත් මෙන්න මේ දිශා දෙකට බෙදෙන්නේ. හොඳට මතක තියාගන්න ඕක. ඕක බල කීපයක් එද්දි ඔයාලට පැටලෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම වෙන් කරලා කියලා දෙන්නේ. මෙහෙම තියෙද්දි මේ බලය මෙහෙට කැඩෙනවා ලම්බකව. අංක 2
මෙන්න මෙහෙට තියෙද්දි මොකද වෙන්නේ? මෙන්න මේ F කියන බලය. ළමයි මෙහෙට තියෙද්දි වෙන්නේ මොකද්ද දන්නවද? මෙහෙට තියෙද්දි වෙන්නේ කොහොමද? මෙහෙට තියෙද්දි. එහෙට තියෙද්දි වෙන්නේ ළමයි. මෙන්න මේ කියන මෙන්න මේ බලය මෙන්න මෙහෙටත් fx ලෙස මෙන්න මෙහෙටත් fy ලෙස බෙදෙනවා. fy ලෙස බෙදෙනවා. පැහැදිලිද? ඔන්න දෙවෙනි අවස්ථාව. මං කියලා දෙන්නම් මොනවද මේ fx මොනවද මේ fy කියලා. ඔයාලා ලකුණු කරන හැටි දැනට ඉගෙන ගන්න ඕනේ. හරි. ඊට පස්සේ 3. ඔන්න මෙහෙට ගියා. ඔන්න මෙහෙට ගියා. දැන් කොහෙටද යන්න ඕනේ? උඩට ගියා පල්ලෙහාට ගියා. ඔන්න අවස්ථා දෙක හරි. ඊට පස්සේ මෙහෙට මම ඊට පස්සේ මේක තනි එකකට ගන්නනේ. ඔන්න ඔහොම. හරිද? දැන් බලන්න ඕක කොහොමද එන්නේ? මේක එන්නේ ළමයි. මෙන්න මෙහෙට නම් බලය තියෙන්නේ. මොකද්ද මේ y f නේ. f නේ. මෙහෙට තියෙන බලය. මෙන්න මෙහෙට තියෙන බලය. මෙහෙම තියෙන බලය. මෙහෙටනේ බෙදෙන්නේ මෙහෙමනේ. ඒ කියන්නේ මෙහෙට එකකුත් fx විදිහට මෙහෙට එකකුත් fy විදිහට මෙහෙට එකකුත් බෙදෙනවා. පැහැදිලිද? හරි. ඔන්න තුන්වෙනි එක. ඊට පස්සේ මම හතරවෙනි එක මෙතනින් අඳින්නම්. හරිද? හතරවෙනි එක මෙතනින් අඳින්නම්. 4. 4 කොහොමද එන්නේ? මෙහෙට. හරිද? එහෙට තියෙන බලය. එහෙට තියෙන බලය කොහොමද එන්නේ? එහෙට තියෙන බලය ළමයි මම මෙහෙම අඳින්නම්කෝ. එහෙට තියෙන බලය ළමයි. මෙන්න මෙහෙම නම් තියෙන F කියන බලයක්. හරිද? මෙහෙම නම් තියෙන F කියන බලයක්. ඔයාලට තේරෙනවා මෙහෙම තියෙන බලය මෙහෙමනේ බෙදෙන්නේ. ඒ කියන්නේ මෙහෙටත් එකක් මෙහෙටත් එකක් නේ යන්නේ. මේ x මේ y. පැහැදිලිද? ඔය ඔක්කොම ළමයි මොක්කුන්ද? ලම්බක බලයක් නේ. ඔක්කොම ළමයි ලම්බක බලය. හරි. ලම්බක බලය. එහෙනම් 1 2 3 මෙන්න 4. ඔන්න 4. දැන් ඔයාට මම පෙන්නන්නම් මේ බලයන් ටික එකතු කරලා කොහොමද තනියට එන්නේ කියලා. මේක ඉස්සෙල්ලාම දාන් ඉන්න ඕනේ. මම පෙන්නන්නම් කොහොමද එකතු වුණාම වෙන්නේ කියලා. මෙන්න මෙයාව එකතු කරනවා. ඔන්න ඉස්සෙල්ලාම මම මෙතන ගන්නම් ඈ. මෙන්න මේ කෑල්ල පොඩ්ඩක් ගන්නම් මම. ඔය චුට්ටි කෑල්ලක් මම ඇදලා පෙන්නන්න හදන්නේ. හරිද? මේ කෑල්ල ගන්න. හරි. මේ බලන්න මේ බලය. ඔන්න මං අදිනවා මේ බලය. හරි. ඔන්න මේ බලය. මෙන්න මේ බලය ඈ. ඔන්න අංක 1. හරිද? ඔන්න අංක 2. මෙතන පදනම් කරගෙන ඔන්න අංක 2. ඔන්න අංක 1. ඔන්න අංක 2. ඊට පස්සේ මෙහෙට ඔන්න අංක 3. ඔන්න අංක 4. හරිද ළමයි? දැන් ඔය සියලුම බලයන් විභේදනය වෙන්නේ මේ බලන්න මේ බලය විභේදනය වෙනවා මෙහෙටයි මෙහෙටයි. ඔම් බලන්න මෙහෙටනේ සහ මෙහෙටනේ. එහෙනම් ඔයාලට තේරෙනවා මෙයා කියන්නේ මෙයාගේ දෙකක්. ඊට පස්සේ මෙයා ගත්තොත් මෙයායි මෙන්න මෙහෙම තියෙන එක මෙහෙම විභේදනය වෙනවා. ඔන්න එතකොට තව එකක් මෙතෙන්ට එනවානේ. තව එකක් මම ඒකත් අඳින්න. ඔන්න තව එකක් එනවා. ඔන්න ඔහොම විභේදනය. ආයි මූ විභේදනය වෙනකොට මේ මූ විභේදනය වෙනකොට ආයි මෙහෙට එකක් එනවා මේ. ආයි මෙහෙට එකක් එනවා. මූ විභේදනය වෙනකොට මෙහෙට එකක් එනවා. ඔන්න ඔය වගේ කතාවක් වෙන්නේ ළමයි. ඒ කියන්නේ මේ යුනිට් එක වෙනම ගම්මු. 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 හරිද? පැහැදිලිද? මම ඔකත් පස්සේ ලොකුවට අඳිනවා ඈ. මේක දාගන්න එපා. මේ ටික දාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ටක් ගන්න. හරිනේ? හරි. එහෙනම් ඉවරයි. හරි ළමයි.
හරි දැන් අපි බලමු ඔය බලයන් ටික එකතු කරලා තනි ලස්සන රූපයකට දාගෙන. ඔන්න බලන්න මම අද මේ බලයන් ලකුණු කරන හැටි කොහොමද වෙන්නේ දේවල් ටික කියනවා. හරි ටක් ගාලා දාගමු. මෙහෙමයි වෙන්නේ. ඔන්න කතාව. දැන් මෙන්න මේක ලක්ෂ්‍යය කියලා හිතන්න. මේ ලක්ෂ්‍යය පදනම් කරගෙන මම ඉස්සෙල්ලාම ගත්තු බලය තමයි ළමයි මම ගත්තු බලයන් ටික මොනවද? අංක 1 මම ගත්තු බලයන් ටික තමයි මෙන්න මෙහෙම. අංක 1 අංක 2 විදිහට මෙහෙමත් අංක 3 විදිහට මම ගත්තේ මෙහෙම අංක 4 විදිහට මම ගත්තේ මෙහෙම. හරිද? මම ගත්තේ කොහොමද? ටියුට් එකේ එකක් තියෙන ඔය ඔක්කොම එකතු කරලා ඒක මම කතා කරන්න යන්නේ නැහැ. ඒ ඔක්කොම මෙතනදී අහුවෙන හින්දා. හරිද? ඔන්න දැන් ගත්තු විදිහ. දැන් මේ බලය මම ගත්තොත් එහෙම ළමයි මෙන්න මේ බලය ගත්තොත් එහෙම F1 කියමු අපි. F1 කියමු. F2 කියමු. F3 කියමු. F4 කියමු. මේ බලය ගත්තොත් එහෙම ළමයි මෙන්න මේ කියන බලය අපිට මෙන්න මේ කියන බලය මෙහෙම දෙකකට විභේදනය කරන්න පුළුවන්. මෙහෙම තියෙන එක මෙහෙම වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙට එකක් මෙහෙට එකක්. හරිද? හරි. ඊට පස්සේ මම ගත්තොත් එහෙම මේ කියන බලය දෙක. F කීයද? F2. හරිද? F2. F2 කියන බලය ඒ කියන්නේ මෙහෙම තියෙන බලය මට පුළුවන් මෙන්න මෙහෙම තියෙන බලය මෙහෙම වෙන් කරන්න මේ. ඒ කියන්නේ පල්ලෙහාට එකයි මෙහෙට එකයි. පල්ලෙහාට එකයි මෙහෙට එකයි. හරිද? ඔන්න විභේදනය. ඊට පස්සේ මේ බලය ගන්න. මෙන්න මෙහෙම. F3 නේ. F3 ආය අපිට පුළුවන් මෙන්න මෙහෙම. මෙහෙම තියෙන එක මෙහෙම කඩන්න. ඒ කියන්නේ මෙහෙටත් මෙහෙටත්. හරිද? ඊළඟට මේක. මෙන්න මෙහෙම තියෙන එක F4 නේ. එහෙම තියෙන එක අපිට පුළුවන් කඩන්න. මෙහෙම තියෙන එක මෙහෙම. ඒ කියන්නේ මෙයාව මෙහෙටත් පුළුවන් මෙහෙටත් පුළුවන්. ඔන්න ළමයි රූපේ. දැන් මෙයා එකක් මෙයා එකක් මෙයා එකක් මෙයා එකක්. එතකොට මේ තියෙන්නේ අංක 1 මේ තියෙන්නේ අංක 2 මේ තියෙන්නේ අංක 3 මේ තියෙන්නේ අංක 4. ඕක මම තනි රූපයකට ගත්තොත් ළමයි හොඳට බලා ගන්න. මෙන්න මෙයා ඉන්නේ මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න තනි රූපයකට ගත්තාම කොහොමද වෙන්නේ කියලා. මෙන්න මෙයා ඉන්නේ මෙන්න මෙහෙම. මේ තියෙනවා බලය මේ තියෙන්නේ මේක මේ දෙන්න තමයි මේ ඉන්නේ. කවුද? මේ දෙන්න මේ ඉන්නේ. දැන් මම මේ දෙන්න ලකුණු කරන්න. අපි ලකුණු කරමු මේ F1 විභේදනය වුණාම අපි කියමු මෙයා A මෙයා B කියලා. මෙයා විභේදනය වුණාම අපි කියමු CD කියලා. හරිද? මෙයා විභේදනය වුණාම EF කියලා කියමු. මෙයා විභේදනය වුණාම GH කියලා කියමු. දැන් ළමයි බලන්න. හරි. මම මේක මෙහෙම කරන්නම්කෝ. එහා පැත්තෙන් මදින්නම්කෝ. ටක් ගාලා බලාගන්න. දැන් ළමයි හොඳට බලාගන්න. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම මම මෙයාව තනි බලයකට ගන්නවා දැන්. හොඳට අහන් ඉන්න. තනි බලයකට ගන්නවා. තනි බලයකට ගද්දී මේ දෙන්නගේ එකතුව නේද මේ තියෙන්නේ. එහෙනම් මට මෙතන කියන්න පුළුවන් H ධන A මේ තියෙන්නේ කියලා. ඇයි? මේ චුයි මේ A. ඒ දෙන්නා එකතු කරලා ඔන්න මට මේ බලය එනවා. හරිද? එතකොට මට කියන්න පුළුවන් මේ තියෙන්නේ F1 කියලා. ඊට පස්සේ මට මෙයක් දාන්න පුළුවන් F2 කියලා. හරිද? ඔන්න උඩ බලය හරි. මේ දෙන්න එකතු කරලා මේ දෙන්න ගෙනල්ලා මෙහෙම තිබ්බා. ඊට පස්සේ මේ දෙන්නත් ඔටෝමැටිකලි එකතු වෙනවා. ඒකට තමයි මම කියන්නේ G ධන F කියලා. ඇයි? මෙයාගේ G මෙන්න මෙයාගේ F මෙන්න ඔන්න එකතු වුණා. හරි. ඊට පස්සේ මම කරන්නේ මොකද්ද? මෙන්න මෙයාව ගෙනහලා දානවා මෙහි. F2. හරි. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙනවා. මෙයා කියන්නේ මේ දෙන්නගේ එකතුවනේ. E ධන D. හරි. ඊට පස්සේ මම මේ F2 ගෙනහලා දානවා. sorry F3 ගෙනහලා දානවා. ඔන්න E ධන D හරි. ඊට පස්සේ F3 ගෙනහලා දානවා. මේ දෙන්න එකතු වෙනවා. B ධන C.
හරිද? මෙන් බලන්න. එතකොට මේක හරිද? ඔයාලට තේරෙනවද දැන් මෙන්න මෙයාව අපි ගත්තේ කොහොමද කියලා? මේ යුනිට් එක මේ සෙට් එකම ගෙනල්ලා මෙතනින් ගහනවා. මේ සෙට් එකම ගෙනල්ලා මෙතනින් ගහනවා. මේ සෙට් එකම ගෙනල්ලා මෙතනින් ගහනවා. මේ සෙට් එක ගෙනල්ලා මෙතනින් ගහනවා. තනි එකක් වෙනවා. එතකොට මේ දෙන්න එකතු වෙලා ඔන්න ඕක එනවා. හරිද? ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා මෙන්න මෙහෙම එනවා. මේ දෙන්න එකතු වෙලා මෙන්න මෙහෙම එනවා. මේ දෙන්න එකතු වෙලා මෙන්න මෙහෙම එනවා. එතකොට තනි බලයන් විදිහට F1 තනි බලයන් විදිහට F4 F4 මෙන්න මේ F4 ඊට පස්සේ F2 ඊට පස්සේ F3 ඔන්න බල පද්ධතියක් සුපිරියටම තේරෙන්න ඕනේ ඔයාලට තියෙන්නේ ඕක ආශ්‍රයෙන් ගණන් හදන්න විතරයි හරිද ගණනක් ආවම හදන්නේ ඔහොම මේ තියෙන බලයන් එකතු කරනවා කඩලා කරලා ලස්සනට කියලා දීලා තියෙනවා හරි දැන් ටක් ගාලා දාගන්න ඕක දාගන්න ස්ක්‍රීන්ෂොට් එක දාගෙන මෙන්න මෙහෙම දාගන්න තරුව බල විභේදනයේදී ඕක දාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මෙහෙම තරුවක් දාලා ලියන්න බල විභේදනයේදී ආනත බල දිශා දෙකටම බලපායි ආනත බල දිශා දෙකටම බලපායි හරිද ආනත බල දිශා දෙකටම බලපායි හරි ඉවරයි ආනත බල දිශා දෙකටම බලපායි ආනත බල දිශා දෙකටම බලපායි. ආනත බල දිශා දෙකටම බලපායි. හරි අපි දැන් කතා කරනවා කොහොමද බල දිශා දෙකටම බලපාන්නේ කියලා. හරි අපි දන්නවා දැන් ළමයි බල විභේදනයක් කිව්වහම බලය දෙකට බෙදෙනවා කියලා. විභේදනය වෙනවා කියලා. ඒක අපි දැන් කතා කරා. එතකොට බල විභේදනය ඔන්න ඔහොම කතා කරගෙන අපි යනකොට අපිට එනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කොහොමද මේ බලය විභේදනය වෙන්නේ? ඒකට තමයි දැන් උත්තරය දෙන්න හදන්නේ. අපි කාරණා දෙකක් යටතේ මේක කතා කරමු. හරිද? කාරණා දෙකක් යටතේ කතා කරමු. අපි යම්කිසි බලයක් ගන්නවා ළමයි මෙන්න මෙහෙම. ඔන්න අපි ගත්තු බලය පළවෙනි බලය. F1 කියන බලය. ඔන්න අපි ගන්නවා F2 කියන බලයකුත්. දැන් ළමයි මෙතන වෙන්නේ මේ F1 බලය මෙන්න මෙහෙම තියෙන බලය මෙන්න මෙහෙම කෑලි දෙකකට කැඩෙන එකනේ. කෑලි දෙකකට කැඩෙනවා. හරිද? හරි ළමයි. අපි දැන් මේ අවස්ථාවේදී කියනවා මේ F1 බලය මෙහෙම කෑලි දෙකකට කැඩුනාම මෙහෙට කැඩෙන එක්කෙනා තිරස්සන් රජකය මෙහෙට කැඩෙන එක්කෙනා සිරස්සන් රචකය. හරිද? දැන් මේක බලන්න. මේකත් ඒ විදිහම තමයි. සිරස්සන් රචකය තිරස්සන් රචකය. හරි. දෙකම එකයිනේ. දෙකම එකයි යෝ. හැබැයි කතා කරනවා දෙකක්. හරි කතා කරනවා දෙකක්. හරි ළමයි මේ බලන්න. F1 තිරසට සහ සිරසට කැඩෙනවා. F2 තිරසට සහ සිරසට කැඩෙනවා. ළමයි හොඳට මතක තියාගන්න මේ බලයන් විභේදනය වෙද්දී ආනතිය බලපානවා. ආනත බල දෙකකට කැඩෙනවා කියවනේ. එහෙම නැත්නම් ආනත බල දිශා දෙකකට බලපානවා කියලා කිව්වනේ. එහෙනම් මේ F1 කියන බලය ළමයි කැඩෙනවා තිරසට සහ සිරසට සහ සිරසට. එතකොට අපි ඔය තිරස්සන් රචකය නම් කරන විදිහත් සිරස්සන් රචකය නම් කරන විදිහත් පදනම් කරගන්නවා කෝණයට අනුව. එහෙනම් ළමයි මෙන්න මෙහෙම වෙන්නේ. හරිද? තරුවක් දාලා ලියන්න මෙහෙම. මේක අඳින්න එපා. තාම අඳින්න කිව්වේ නෑ. තරුවක් දාලා ලියන්න. බල විභේදනය බල විභේදනය බල විභේදනය බල විභේදනය බල විභේදනය බල විභේදනයට බල විභේදනයට ආනත කෝණය බලපායි. බල විභේදනයට ආනත කෝණය බලපායි. හරි මොකද්ද මේ ආනත කෝණය කියන්නේ?
ළමයි බැරි වෙලා හරි මේ බලයේ ඉඳන් මේ තිරස්සන් රචකයට තීටා කියන කෝණයක් තිබ්බොත් ඔන්න ආනත කෝණය තීටා කියන කෝණයක් තිබ්බොත් ආනත කෝණය තීටා කියන කෝණයක් තිබ්බොත් මෙන්න F කියන බලය පදනම් කරගෙන තිරස්සන් රචකයට සාපේක්ෂව ආනත කෝණය තියෙනවා මෙතන F2 කියන බලය පදනම් කරගෙන සිරස්සන් රචකයට ආනත කෝණය තියෙනවා ආනත කෝණය තියෙනවා ආනත කෝණය තියෙනවා හරිද ළමයි මේ හරි මේ එහෙනම් ළමයි බලමු ඒක හරි එහෙනම් මෙන්න ආනත කෝණය මෙන්න ඊළඟ ආනත කෝණය හරිද මේ ආනත කෝණය පදනම් කරගෙන අපි තිරස්සන් රචකය නම් කරනවා මෙන්න මෙහෙම කොහොමද මේ ආනත කෝණය පදනම් කරගෙන තිරස්සන් රචකය අපි මේ අවස්ථාවේ නම් කරනවා ආනත කෝණය ළඟ නම් ඉන්නේ මේ බලය මේ කියන බලය ඒ කියන්නේ තිරස්සන් රචකය අපි ආනත කෝණය ළඟින් නම් ඉන්නේ F cos θ කියලා කියනවා F cos θ කියනවා තිරස්සන් රචකය ළඟින් නම් කෝණේ F cos θ එහෙනම් කෝණේ ළඟින් නම් F cos θ කෝණේ නැත්තම් ළඟ අපි කියනවා යාට F sin θ කියලා හරිද ඔන්න F cos θ F sin θ නම් කරන විදිහ එහෙනම් තිරස්සන් රචකය මොකද්ද මේකේ මෙන්න මෙහෙට දිශාව වෙන්නේ F cos θ හරිද සිරස්සන් රචකය මොකද්ද මේකේ ඒ කියන්නේ අපි කියනවා මෙන්න මෙහෙට මොකද්ද F sin θ ඔන්න ඒ කියන්නේ කාරණා දෙක ආකාර දෙක ඔන්න එකක් ඊට පස්සේ මේකේ කෝණේ තියෙන්නේ සිරසට සාපේක්ෂව එහෙනම් කෝණේ ළඟින් නම් අපි කිව්වා F cos θ එහෙම නැත්නම් F cos කෝණේ ළඟින් නම් F cos θ කියලා කියන්නේ ළමයි මෙතන θ දාපු හින්දා θ වෙන්නේ මෙතන බලන්න මෙතන සිරසට සාපේක්ෂව තියෙන්නේ ඒ කියන්නේ සිරසට ළඟයි කෝණේ මේ සිරසට ළඟයි කෝණේ හින්දා මම මෙතන නම් කරනවා F cos alpha මේක alpha F cos alpha මේ කෝණේ මෙතන නෑනේ එහෙනම් මම මෙතන සංරචකය නම් කරනවා F sin alpha හරිද F sin alpha එහෙනම් තිරස්සන් රචකය මෙහෙට මොකක්ද දෙන්නේ F sin alpha ඔම් බලන්න සිරස්සන් රචකය F cos alpha සිරසට හරිද ළමයි හරි කාරණා දෙක මොකද්ද තිරස්සන් රචකය පදනම් කරගෙන මේ අවස්ථාවත් එනවා ඔම් බලන්න මෙතන තිරස්සන් රචකයෙන් F cos θ ආවේ ඇයි F cos θ ආවේ තිරසට සාපේක්ෂව තමයි ආනත කෝණය තියෙන්නේ F cos θ මෙතන බලන්න තිරස්සන් රචකේ තිරසගාව ආනත කෝණය තියෙනවද නෑ ඒ හින්දා මම කියනවා F sin θ හැබැයි සිරස්සන් රචකේ මේ අවස්ථාවේ මෙතන කෝණේ නැහැ F sin θ වෙනවා මෙතන කෝණේ නැති නිසා F sin θ වෙනවා මෙතන හැබැයි කෝණේ තියෙනවා F cos alpha වෙනවා ඔන්න සංරචක ටික හරිද ඒ කාරණාව හරිනේ පැහැදිලිද හරි එහෙනම් එතන වැඩේ හරි එතන හරිනේ හරි ළමයි ඊට පස්සේ අපි බලමු ඊළඟ කාරණාව ගණන් ටිකක් තියෙන්නේ දැන් කතා කරන්න හරිද අපි ගණන් ටිකක් කතා කරන්න යන්නේ දැන් අපි ගණන් ටික හදලා මෙතනින් ගණන් ටික හදලා ක්ලාස් එක නවත්තමු චලිතය පිළිබඳ තියෙන නිව්ටන් නියම ටික මම ඊළඟ සෙෂන් එකේදී අද කතා කරන්නම් හරිද ඊළඟ සෙෂන් එකේදී කතා කරන්නම් හරිද පැහැදිලිද හරි එහෙනම් ඒක සෙට් නේ ඊළඟ සෙෂන් එකේදී නම් තමයි ගණන් ගොඩක් තියෙන්නේ හරිද හදන්න හරි දැන් අපි ගණන් ටික හදමු ප්‍රශ්න අංක 2
මේක දාගන්න ඉස්සෙල්ලා. දාගෙන මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න නෝට් එකට. හරි. එහෙනම් මම දැන් කතා කරනවා ගණන් ටික කතා කළා. අද අපේ පන්තිය මෙතනින් නවත්තනවා. අපි හෙට චලිතය පිළිබඳ නිව්ටන් නියම කතා කරනවා. අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න හෙට චලිතය පිළිබඳ නිව්ටන් නියම. ඊට පස්සේ තව මෙන්න මේ වගේ දේවල්, කොයි වගේ දේවල්ද? මෙන්න මේ වගේ දෙයක් අපි කතා කරනවා. මේ බල පද්ධති ගැන මේ විදිහට දාලා ලස්සනට මේ විදිහට කොහොමද දැන් මේ වස්තුව ඇයි වැටුනේ? හරිද? මේ විදිහට වස්තුන් චලනය වෙන විදිය, මේ ඝර්ෂණය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ වාට පැහැදිලිව පේනවා. මේ පෘෂ්ඨය මොන පෘෂ්ඨයක්ද? මේ පෘෂ්ඨය රළු පෘෂ්ඨයක්, ඝර්ෂණය තියෙනවා. ඝර්ෂණය ගැන අපි ලස්සනට කතා කරනවා මෙතනදී. ඊට පස්සේ මේ මෙහෙම වස්තුන් තිබ්බහම මේ වස්තුන් චලනය වෙන්නේ කොහොමද? ඒ දේවල් ටික අපි කතා කරනවා. කොහොමද මේ කතන්දර සියලුම දේවල් අපි කතා කරනවා. මේ බල පද්ධති ගැන කතා කරද්දී මෙන්න බල පද්ධතිය ක්‍රියාත්මක වෙන විදිය, මේ ආන්න තන්තුන් වලට මොකද වෙන්නේ? ඊට පස්සේ චලනය කරද්දී මොකද වෙන්නේ? මෙහෙම බල පද්ධතියක් එකතු වුණාම මොකද වෙන්නේ? බල පද්ධතිය මෙහෙම එකතු වෙලා යද්දී ඇතුලේ බල වලට මොකද වෙන්නේ? ඕවා කතා කරනවා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා බල විභේදනය. මෙන්න මෙහෙම කාරණාවක් පදනම් කරගෙන, මෙන්න මේවා පදනම් කරගෙන, මෙන්න මේ විදිහට ලස්සනට ඔයාට මේවා පෙන්නලා කොහොමද බලය විභේදනය වෙන්නේ? වාහනයක් එකපාර කන්දක් උඩ නතර වුණාම කොහොමද මේ වාහනය බලය විභේදනය වෙන්නේ? මේට පල්ලෙහාට යනවා. ඔහොම කියලා කතන්දරයක් කියලා දෙනවා. ඒක ඉස්සරහට මම කියලා දෙන්නම්. හරිද ළමයි? එහෙනම් මම ගණන් ටිකක් හදන්නම් මෙතන. හරින් ළමයි, අපි ගණන් ටිකක් හදමු. කොහොමද බලමු ගණන් ටික හදන්නේ ඉස්සෙල්ලාම. මේ එතකොට ප්‍රශ්නාංක දෙක කියලා දාගන්න. ප්‍රශ්නාංක දෙක යටතේ කොහොමද ප්‍රශ්නාංක දෙක යටතේ ගණන් ටික කතා කරන්නේ කියලා බලමු. හරිද? එහෙනම් බලමු කොහොමද ප්‍රශ්නාංක දෙක යටතේ කතා කරන්නේ මේ ටික කියලා. හරි. ගණන් පහක් තියෙනවා. ගණන් පහ අපි කතා කරමු දැන්. පළවෙනි ගාන තමයි, හරිද? පළවෙනි ගාන තමයි මෙන්න මෙහෙම ගන්නෙ. නිව්ටන් 20ක් බලන්න ඕනේ.